ඇයි හැමතැනම ඉංජිනේරු මේක ඉංජිනේරුමේ ආයතනයක්. ගොඩක් අය CB එක හරියට දන්නේ නැහැ. අලුත් පනතෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන රිෆෝම් එක සිද්ධ වෙනවා. 100% රජයේ තියාගෙන මේ ඉස්සරහට යන්න බෑ. 2024 ඇක්ට් එකේ මොනවද තිබුණු අඩුපාඩු? ඒකේ අඩුපාඩු තිබෙන එක අපරාධනේ අර කියන්න තිබ්බා. ඒක අහන්න ඕනේ ජනාධිපති මාසකා. ඉන්ධන තිබේ නම් 24 hours මේක දුවනවා. තෝල තියෙන්නේ දවල්ට විතරයි. ගොඩක් අය හිතනවා නොරොච්චෝලි 900ට සෝල 900ක් ගෙවුවාම හරි කියලා. ඒක වැරදි. සමබිම සංවාද මණ්ඩපය අපි ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත සහ විදුලි බල ක්ෂේත්‍රයේ අනාගතය කියන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අපි සාකච්ඡා ගණනක් පැවැත්වුවා. ඒ සියල්ලම මේ වෙනකොට SL vlog YouTube අඩවියේ අරඹන්න පුළුවන් වෙලා තියෙනවා. අත් වශයෙන්ම අපිට විශාල ප්‍රතිචාර ලැබුණා පසුගිය වැඩසටහන් සම්බන්ධයෙන් ගත්තාම. විශේෂයෙන්ම ආරම්භක වැඩසටහන පැවැත්වුවේ පාර්ලිමේන්තුවේ බල ශක්තිය පිළිබඳ අනු කමිටුවේ සභාපති අජිත් පෙරේරා මන්ත්‍රීතුමාගේ සහභාගීත්වයෙන් දෙවෙනි සාකච්ඡාව විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිරූපගත කරන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පූජ්‍ය නිරෝෂණ මහත්මයාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ඊළඟට තුන්වෙනි සාකච්ඡාව නව සේවක සංගමේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ මහත්මයාගේ සහභාගීත්වයෙන් ඒ වගේම මේ ක්ෂේත්‍රයේ සම්බන්ධ විශේෂඥයෙක් වන විදුරු රැළපනාව ආචාර්ය විදුරු රැළපනාව මහතා සමග පැවැත්වුණු හතරවෙනි සාකච්ඡාව. මේ සාකච්ඡා හතරම මේ වෙන විට YouTube විවෘතව තිබෙනවා. අපි පස්වෙනි සාකච්ඡාව ළඟම තාක්ෂණ ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ උපසභාපති නන්දන යුදේ කුමාර මහත්මයා සමග පැවැත්වුවා. දැන් මේ සාකච්ඡාව සඳහා අපේ ආරාධනය පිළිගෙන පැමිණ සිටිනවා ලංකා විදුලි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ විධායක සභික ඉංජිනේරු නොයල් ප්‍රියන්ත මහත්මයා. අපි තාමත්ම සාදරයෙන් පිළිගන්න මේ සාකච්ඡාවට. මේ සාකච්ඡාවට ඇතුළත මේ සම්බන්ධීකරණ කටයුත්ත සිදු කරේ අනිත් පත්පත්ති ප්‍රධාන කර්තෘ KW ජනරන්ජන මහත්මයා. අපිට ඇත්ත වශයෙන් අවශ්‍ය වුණා ඉංජිනේරු සංගමයක්වත් මේ සාකච්ඡාව අරගැනීමට. ඉතින් ඒ අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඉතින් මොකක් කාලය ගත වෙන නිසා පළමුවෙන් ආරාධනා කරනවා හැමදාම වගේ SL vlog වෙනුවෙන් බ්‍රුනෝ දිවාකර මහත්මයාට මේ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. අයිබන් මහත්මයා මම මේ ප්‍රශ්නේ මේ කලින් අවස්ථාවේදීත් ඇහුවා. හැබැයි මේ අවස්ථාව මම හිතන්නේ ඊට වඩා වැලිඩ්. මේම ප්‍රශ්නේ අහන්න අපි රිෆෝම් ගැන කතා කරන්න කලින් අපි මේ CBA ගැන කතා කරනකොට නිතර චෝදනාවක් විදියට එල්ල වෙන හේකුත් තියෙනවා. අපි චෝදනා කරනවා මේ සම්බන්ධයෙන් ඇයි හැමතැනම ඉංජිනේරුවෝ HR ගත්තත් ඉංජිනේරුවෝ ෆයිනෑන්ස් ගත්තත් ඉංජිනේරුවෝ මැනේජ්මන්ට් ගත්තත් ඉංජිනේරුවෝ ඇයි මේක සම්පූර්ණයෙන්ම මේ හැම ශේෂ්ත්‍රයක්ම ඉංජිනේරුවෝ විසින් කව කරන්නේ? ඇත්තටම ලංකා විදුලි මණ්ඩලය 1969 තමයි ඩිපාර්ට්මන්ට් වලින් උඩට ආවේ. ඇවිල්ලා ඒක මණ්ඩලයක් බවට පත් කරෙත් රජයේ පරමාර්ථයක් තිබ්බනේ මේ රටට විදුලිය දෙන්න. ඊට පස්සේ 107ක් අට වගේ තියලා ඊට පස්සේ මේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක යද්දි තමයි කරේ. ඒක තනිකර ඉංජිනේරුමේ කාර්යයක් ඒක කරගෙන යනවා. ඒතර අරක වැරදි අපි HR එකේ විතරයි ඉංජිනේර කෙනෙක් accountants ඔක්කොම ඉන්නේ accountants. ඔව් accounting නෙමෙයි මං අහන්නේ අපි හිතමු finance පැත්තේ දැන් අපි හිතමු දැන් මේ finance වලත් අපේ කවුරුත් නැහැ. දැන් අපි අවසාන ඔය reform process එකේ හදපු 6 දෙනාගේ හෝ 7 දෙනාගේ කමිටි එකේ ඔක්කොම වගේ ඉංජිනේරුවෝ. ඒකෙත් financial expertise තියෙන 9 දෙනාගේ සමාවෙන්න ඔය රිෆෝම් එක මේ පුබුදු නිරෝෂණ මහත්තයත් එක්ක හදපු ඕල්ටර්නේටිව් එකෙත් හිටියේ ඉංජිනේරුවෝ විතරයි. ඒතර එතන ෆයිනෑන්ෂල් එක්ස්පර්ටිස් තියෙන කවුරුත් හිටියේ නැහැ. එතකොට මැනේජ්මන්ට් පැත්තෙත් ඉන්නේ accounting වල අපි හිතමුකෝ GM ඊට පස්සේ GM යටින් ඉන්න layers මේ ඔක්කොම විදුලි ඉංජිනේරුවෝ. ඇත්තටම ඒකේ කියනවා නම් දැන් මුලින්ම මේක ඉංජිනේරුමේ ආයතනයක්. සාමාන්‍යයෙන් ලෝකේ කොහොම බැලුවත් ඉංජිනේරින් එකේ ඉංජිනේරින් ප්‍රොෆෙෂන් එක යනවා. ඒත් අපි HR හැර අනිත් සියලු දේවල් HR එකේ ඉන්නවා DGMP එකට යම්කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුව දේශපාලනිකයි ඇත්තටම. එහෙම තියලත් ඕගොල්ලෝ දන්නවා දැන් හැමෝම කියනවා දැන් කියනවා මේ 7000ක් වැඩි 8000ක් වැඩි කියලා. එතකොට ඒක නවත්ත ගන්න අපිටත් හරි අසීරු වුණා. මොකද සමහර අවස්ථාවල 800ක් දානවා 500ක් දානවා. අපේ තමයි අඩුවේම අනිත් තැන්වල ඔයගොල්ලෝ දකින්න ඇති CTB එකට මොකද උනේ
CGR එකට වෙලා තියෙන මොකද්ද ඒවනේ දැකලා තියෙනවානේ. ඒකට එහිදී අපිට ඉතා හොඳ ශක්තිමත් HR කෙනෙක් ඕනලා තිබ්බා. එතකොට ඒ හේතුව තමයි අනාදිමත් කාලෙලා ඉංජිනේර කෙනෙක් ඉන්නේ. කියන්නේ ඉඩින් එනකොට නෝ කියන්න පුළුවන් කෙනෙක් ඉන්නෝනේ. ඒකට තියෙන එකම රෙසිස්ටිව් එක තිබ්බේ මම දැන් ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ අනිත් ඉංජිනේරු සංගමයේ තියෙනවා කනිෂ්ඨ එක CBU එක. ඒකේ හයිය තමයි. වෙන විදිහක් නැහැ. ඒතර එහෙම කළත් දැන් ඒගොල්ලොම කියනවා ඉතින් අපි රාජ්‍යයේ වැඩ කරන්න නේ ගියේ. ආයතනේ පාලනය කරපු අය දැන් කියනවා IC1 වැඩි 500 වැඩි 10 ගණන් වලින් කියන්නේ. ඒකට තමයි ඇත්තටම ඒ කාලේ ගොඩක් පරණ කාලේ ඉඳලා මොකද තියාවේ ට්‍රැඩිෂන් එකක් වගේ තියන් හිටියේ ඒ රෙසිස්ට් කරන්න. නැත්තම් මේක මේ වෙනකොට 70000ක් 80000ක් විතර දාලා. ඒ බර සියල්ලම මහජනතාවට තමයි එන්නේ. ඒකට මේක ඉතින් මන්ට ඒක යුනියන් ප්‍රත්‍යයෙන් එක එන්නේ. එතකොට එතන ඉංජිනේර කෙනෙක් ඉඳියාම ඉංජිනේරු ඉන්නේ 600ක් නම් ඒ කාලේ 500 කෙනෙක් කාලේ එයාට දෙවන්ත ශක්තියක් දුන්නා. පියන්ලා 500ක් ගන්න එනවා. ඒව නැති කරන්න. ඒක තමයි ඇත්තටම හේතුව පොලිටිකල්. දැන් අපි බලමුකෝ දැන් මේකේ GM HR නම් ඒතරයි accounting finance ඔක්කොම finance manager ඉන්නේ. හරි. එතන අපි GM position එක ගමුකෝ. මේකේ තියෙන GM තනක් නේද? අපි කිමුකෝ company එකේ මුළු මේ ආයතනයේ සම්පූර්ණ operation බාර කෙනානේ. එයාව පත් කිරීමට තියෙන KPI එක මොකද්ද? අද දැන් මේගොල්ලෝගේ මම කලින් සාකච්ඡාවේදී මට අහුණු එක තමයි අවුරුදු 5ක වෙන සේවා කාලය සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. කියන්නේ සීනියරිටි එකට උඩට යනවා වගේ එකක් තියෙනවා. ඇක්ට් එකේම තියෙනවා ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතකොට ඕකෙදී දැන් රාජ්‍ය සංස්ථාවල රාජ්‍යයේදී අපි කැමති KPI performance basis යන්න. නමුත් ලංකාව වගේ රටක KPI එකක් දාලා මෙෂර් කරන්න බෑ. මොකද එතකොට තමයි අපි පිළිගන්නවා. ඇයි ප්‍රයිවට් සෙක්ටර් එකේ කරනවනේ KPI එක දාලා. ප්‍රයිස් එක නෝන ලංකාවේ බෑවට ඇයි කියලා තේරෙනවනේ. නෑ තේරෙන්නේ නෑ. ඇත්තටම පැහැදිලි කරන්න. එතකොට දැන් මේකෙදී හොඳ ක්‍රමවේදයක් නෙවෙයි ඒක. නමුත් මේක එස්ටැබ්ලිෂ් ක්‍රමවේදයක්. most senior engineer GM බවට පත් වෙනවා. එසේ නොවුනා නම් ඔය most senior engineer වීම යාට ඒ ආයතනය පරිපාලනය කරන්න සුදුසුකමක්ද? සුදුසුකමක් වෙනවා. ඉතින් අවුරුදු 30ක් ඉරෝක ඉන්නකොට යාට පුළුවන් නේ. එතකොට හැම වපසරිම දන්නවා. අපි කියන්නේ CB එක කියන්නේ මේ ගොඩක් අය CB එක හරියට දන්නේ නැහැ. අපේ අය කියලා දෙන්න යන්නෙත් නැහැ. CB එක කියන්නේ entire ශ්‍රී ලංකානේ. හරිද? generation තියෙනවා, transmission තියෙනවා, distribution තියෙනවා. එතකොට මේ දැන් මේකේ හේතුව තමයි මේ එනර්ජි එක අපි නෙවෙයි ලෝකේ දියුණු වෙලා මේක මේ කාන්තාව කියන්නේ මේ කාන්තාවගේ නියාගට ගෙනලා තියෙනවානේ. මෙහෙම දාපු ගමන් පත්තු වෙනවා. බෑක් ඔෆිස් එක පේන්නේ නැහනේ. ඒතර මම එකපාරක් නොරොච්චෝ ලෙක්කන් ගියා මීඩියා එකේ. ඒතකොට තමයි දැක්කේ 11 මාරකට හති අක්කර 278ක් පවර් ප්ලාන්ට් එක ගිනි අවුව පුත්තරමනේ හොඳයි. මම ඒ හින්දාම අවුව ගෙනිච්චා. then they realize what a difficult part there. මෙහෙම දාපු ගමන් හරි ලේසි criticize කරන්න. lot of work there. තුවා යන්න රන්දෙනිගල මේවා බලහත්වල ඉතින් බොහොම වෙනම පවුල් වලින් ඈත් වෙලා එන්න බෑනේ හැමතිස්සෙම. ඒගොල්ලෝ එහෙම කරනවා. ඉතින් අපි විවිධ allowance දීලා තමයි ඒගොල්ලෝ තියාගන්නේ. රට යනවා වගේනේ හරියට. ඉතින් ගෙදර එන්න බෑ. ඉතින් එහෙම තමයි කරගෙන යන්නේ. ඉන්ජිනියරින් ඕගනයිසේෂන් යන්නේ මේක. ඉතින් CGRත් ඒ වගේනේ. ඒකෙත් GM රේල්වේ කියන්නේ ඉන්ජිනියර් කෙනෙක් දෙන්නේ, මෙකැනිකල් කෙනෙක් දෙන්නේ. ඒතර එහෙම දේවල් තියෙනවා. එතකොට ඒක අපි කියන්නේ හරිම ක්‍රමය කියලා. නමුත් රාජ්‍ය සංස්ථාවක හොඳම ක්‍රමය වෙන්නේ ඕක වෙනවා. මොකද නැත්තම් මම හිතන්නේ මෙතන ඉන්න පරාක්‍රම සර්ට බුදුමාට එහෙම දන්නවා ඇති. ඇමතුමා කැමති නම් ජූනියර් කෙනෙකුට ඇමතුමාට අර කඩේ යනවා කියලා කියන්නේ. කඩේ යනවා නම් ටක් ගාලා යව අරගෙන GM කරනවා. GM කරනවා කියන්නේ මහජනයා සතු ධනය 800 බිලියන් විතර සමහර කාලවල 500 බිලියන් විතර ධනයක අතට එනවා. දැන් ඔයගොල්ලෝ දකින්නෝනේ අපේ දේශපාලකයන් අපිට කරලා තියෙන දේවල්. ඉතින් ඒක තමයි ඒක. ඒකට හොඳම ක්‍රමේ නෙවෙයි. performance we agree fully. but අරක තමයි එහෙම වුණා නම් අර ඔයගොල්ලෝ කියන භාෂාවෙන් බ්‍රූනෝ කියන මං ඇහලා දෙනවා කඩේ යනවා ගොට්ට අල්ලනවා. ඒක ගොට්ටෙක් වුණාම බිලියන්ස් වලින් හම්බ කරන්න පුළුවන් ඒ දෙන්නට විතරක්. දැන් එහෙම ඉන්නවනේ දැන් ඉර එහෙම ඉන්නවනේ. ඔව්. අපි එන්නම් ඊට පස්සේ අපි දැන් රිෆෝම් ගැන ටිකක් වැඩිපුර කතා කරමු. මම ඔක නිකන් අහන්න ඕනේ කියලා තියන් හිටපු ප්‍රශ්නයක්. ඊට පස්සේ තමයි මම ඒකටත් යන්න කලින් තව එකම එක ප්‍රශ්නයක් තියෙනවා. ලංවීමට අලුත් දැනුම ගේන්න තාක්ෂණය ගේන්න මොනවද මේ වෙලාවේ කරමින් ඉන්නේ? ඔව් ලංවීමට තාක්ෂණය කියනවා කියන්නේ දැන් අපි තාක්ෂණය දැනුම කියමුකෝ අපි. ඔව් දැනුම. අලුත් දැනුම කියන්නේ ඇත්තටම දැන් ඒක චේන්ජ් වෙනවනේ. දැන් අපේ සාමාන්‍යයෙන් ලෝකේ බැත්තොත් ලෝකේ විදුලිය කියන්නේ කන්වෙන්ෂනල් ප්‍රභවයක්. කෝල් පවර් ප්ලාන්ට්, ලොකු හයිඩ්‍රෝ බලාගාර ඕවා තමයි ලෝකේ තිබ්බේ. ඕක ක්‍රමානුකූලව කරනවා යනකොට එතකොට COP15 ඒ වගේ එක සමුළු ආවනේ. COP27 28 ඔහම යනවා. ඒ හැමතැනම ඊට පස්සේ මේ පරිසර ඉෂුවක් ආවා.
ඒතර කාර්මීකරණයත් එක්ක විදුලිය ලොකු කාර්යභාරයක් ඉෂ්ට කළා. ඒතර අපි දන්නවා දැන් සමහරලාට චීනේ බීජිං එහෙම හිටපු ගමන් ඔයාට එළියට බහින්නවත් බෑ අඳුරු පාටයි. සමහරට නවදිල්ලි වල ප්‍රශ්න අපිට එනවා. ඒතකොට එතනදී මිනිස්සු දැලගත්තා මේ ෆොසිල් ෆුවල් බර්න් කළා ඔහොම යන්නේකේ කෙරවලක් නැහැ කියලා. ඒතර ඒ තත්ත්වයට තමයි එන්නේ. එතකොට නවදැනුම හොයාගන්න උනේ ඒක පස්සේ. ඉතින් අපි ගොඩාක් අය කැමති කන්වෙන්ෂනල් ඉංජිනියර්. පරාක්‍රම සර් දන්නවා. මම කන්වෙන්ෂනල් ඉංජිනියර් කෙනෙක් නෙවෙයි. මම හැමතිස්සෙම අවුට් ඔෆ් ද බොක්ස් සිටියෙක් කෙනෙක්. ඒ හින්දා ගැටලු අනන්තයි අප්‍රමාණයි. හරි. ඒක කමන්නේ. මේ එතකොට කන්වෙන්ෂනල් ඉංජිනියර් හැමතිස්සෙම කැමති නොරොච්චු වලට. ඇයි? නොරොච්චු වල කියන්නේ one plant 900 megawatt තීන දැන දන්නවා. පුත්තලෙමේ තියෙන්නේ. work force එකක් දාගත්තා. manage කරන් ඉන්න තියෙනවා. That's the easiest way. ඒතර කන්වෙන්ෂන් නෑ එමය. ඊට පස්සේ society එක අපිට challenge කරනවා. හරි ඊට පස්සේ අපිට renewable ඕන වෙනවා. renewable කිව්වම දැන් hydro power ඔක්කොම අපි අරන්නේ තියෙන්නේ. ලක්ෂපාන ඒවා ඔක්කොම ටැප් කරලා ඉවරයි. මේ ළඟදී මොරගහ කන්දත් කරා, උමාවයත් කරා. all done. ලොකු ඒවා ඔක්කොම කරලා තියෙන විදුලි බල මණ්ඩලය. හරි. එතකොට දැන් ඊළඟ අදියරට යනකොට ඒ හරහා අපිට දැනුම ඔකහගෙන තියෙනවා. දැන් ඔය ඔක්කොම වගේ plants අපි දුවනවනේ කොහොම හරි. ඒක කරනවා. එතකොට ඔය තර්ථයේ තුලදී තමයි එන්නේ. එතකොට නව දැනුම අපි උකහා ගන්නවා. අපිට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා කරනවා. එතකොට අර කිව්වා වගේ අපිට පර්ෆෝමන්ස් කියන එකේ අඩුපාඩු අපි දකිනවා. ඒකයි අපි රිෆෝම් වලට කතා කරේ. මෙයා මට පරාක්‍රමයට චෝදනාත් කරන්නේ දැන් ඉන්නෙත් නැහැ කියලා. හරිද? අපි පෑගලා අපි එළියට බහැලා අපි රිෆෝම් කළා. අපි තමයි කිව්වේ ජේෂ්ඨ ඉන්ද්‍ර සංගම හැටියට. අපි දැක්ක ඒක. මොකද මේ ලෝකේ වෙනස් වෙන ශීඝ්‍රතාවයෙන් අපි වෙනස් වුන්නේ නැහැ. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒතර එහිදී රිනියුබල් ප්‍රශ්නය ආවා. ඒතර රිනියුබල් වලට අපි බොහොම සටන් කරා. මම ඇතුලේ ලොකු සටනක් කරා. එතකොට සම්ප්‍රදායික විදියට ඔයාට අවුරුදු 12ක් විතර මැනේජ්මන්ට් එකෙන් කිසිම සැලකීමක් නැහැ. උඩ මම බොහොම හයිය මිනිස්සෙක් මේගොල්ලෝ දන්නවා. I can face that. මම මගේ ප්‍රතිපත්තියට මම වැඩ කළා. ඉතින් එහෙම පර්සනලි ගත්තොත්. ඉතින් ඔය වගේ ඒවා කරද්දී රිනියුබල් නම් මල කරදරයක්. සිම්ප්ලි. ඇයි? ප්‍රාක්ෂණය දන්නවා. දැන් මේ නොරොච්චෝලේ 900යිනේ. දැන් 1790ක් තියෙනවා වහල්වල උඩ මෙගාවොට්. නොරොච්චෝලේ වගේ කී ගුණයක්ද? දෙගුණයකටත් ප්‍රාසන්නයි. කොහෙද තියෙන්නේ? ඔයාගේ වහල් උඩ කිලෝවොට් 5යි. මෙයාගේ කිලෝවොට් 2යි. ඒතකොට non conventional engineer මේක මුදුම කරදරයක්. අනිත් මේ මම කියන්නේ ලංකාවේ නෙමෙයි හොඳේ. ලෝකෙම මුළු ලෝකෙම ඔය චිප් එක එනකොට ඔය ප්‍රශ්න තිබ්බා ඉන්දියාවද. ඊට පස්සේ ඒතට පොලිටිකල් විල් එකෙන් තමයි චේන්ජ් කරේ. දැන් මෝඩි ලොකු තීරණයක් අරගෙන 1GW කියලා ගමම මේකට එයා ඩ්‍රයිව් කරනවා. ලොකු රටක් ඉඳලා. අනික එහෙ ලොකු ඒවා ගහන්න පුළුවන් ඉඩම් තියෙනවා. ඒතට ඒ ඩ්‍රයිව් එක එනවා. අනිත් හැමතිස්සෙම කන්වෙන්ෂනල් සප්ලයි එක චේන්ජ් කරන්න ඔයාට ඕනේ පොලිසි ගයිඩ්ලයින්. ඒතට පොලිසිස් තිබ්බා අපේ 70% renewable energy by 2030 ඒකට ආවා. එතකොට අපි එහෙම renewable energy ගේ intermittency ක්‍රමේ ප්‍රශ්නේ. ඒගොල්ලෝ අකමැතියි. මොකද ඕනම වෙලාවක රිලයි වෙන්න බෑ. හුලං වලටයි සෝලර් වලටයි. ඒක ප්‍රශ්නයක්. මම ඒක හොඳට පැහැදිලි කරා. මම ළඟ තියෙනවා වෙලාව තියෙනවනේ මම අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවයි ගැන පැහැදිලි කරන්න වෙනස. ඔව් මම අරන් ආව ඩයග්‍රෑම් එකක් ඔයාලට පෙරළුම් කරන්නේ ටික. එතකොට දැන් ඔය ප්‍රශ්නේ තියෙන එකයි. එතකොට කන්වෙන්ෂනල් එක ඔකට තරහයි අතට. තරහින් කරදරයිනේ. ඔයාට එක ප්ලාන්ට් එකක් බලන එකදී ලංකාව පුරා විසිරිච්ච ප්ලාන්ට් 1500ක් ගන්න බලන එකද ලේසි. You can't. Can you handle? ඔයාටත් බෑනේ. හරි. එතකොට මේක ඊට පස්සේ පොඩ්ඩක් හරි බැරිලා ලයිට් ගියාමත් බැනුම් අහන්නත් ඕනේ. මොකද ඉන්ටර්මිඩියන්සි ප්‍රශ්නේ එනවා. ඊට මම මේකට කොළ ඔය වෙනුවෙන්ම ජනරංජන මට කිව්වා මම හදාගෙනවා මේක මට පැහැදිලි කරන්න ලේසි වෙන්න. මම පෙන්නන්නම් අනික ඔයගොල්ලන්ගේ ලොකු මිත්‍යාවක් තියෙනවා. I am for renewables, right? මම දන්නවා මේක අපේ මහත්තයා දන්නවා මං ගැන. එතකොට කෝල් පවර් ප්ලාන්ට් එක 300 මෙගාවොට් යුනිට් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මට පුළුවන් නම් පෙන්නන්න පුළුවන් නම් හරි. පේනවා. හරි මේකද? මේ තියෙන්නේ. දැන් මේකෙන්නේ 300ක් තියෙනවා. ෆ්ලැට්. ෆ්ලැට් කියන්නේ 300ම දුවනවා ටික ටික ගාලා. හැබැයි ඔයාලගේ මොනවද තියෙනවනේ? කෝල් තියෙන්න ඕනේ. ඉන්ධන තිබේ නම් 24 hours මේක දුවනවා. සර්ට තේරෙනවද? බේනවද? තේරුණා නේද? එතකොට මට තියෙන්නේ මේක ස්ටාර්ට් කළා. මේ ලේසි දැන් ස්ටාර්ට් කරන ලොකු මැෂින් මං වෙන අක්කර 278ක් හොඳේ. ප්ලාන්ට් එකේ සයිස් එක. එතකොට මේක ස්ටාර්ට් කරාම මෙයා 300 දීගෙන යනවා. එතකොට සිස්ටම් කන්ට්‍රෝල් එකෙන් මේක බේස් ලෝඩ් නේ මේ ප්ලාන්ට් එක දුවනවා. මේක හදිසියෙ ලොකු දෙයක් වුණ නැත්නම් මෙයා කවදාවත් නවතින්නේ නැහැ. හැමතිස්සෙම 300 දෙනවා. මේ ප්ලාන්ට් වලට කන්වෙන්ෂනල් ඉන්නේ හරිම ආසයි. කිසි වදයක් නැහැ. ඔය දුන අර ක්‍රූස් කන්ට්‍රෝල් වගේ. හයිවේ එකේ දාන්න පුළුවන්. 900 තියලා යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඌල පිටරට ගියොත් සමහර ක්‍රූස් දාලා ඔහේ ඉන්නවා. ඔහේ යනවා කාය. කෙලින්ම ඒකාකාර වේගෙන් යනවා. 200 නම් පැයට කිලෝමීටර් 100 නම් 100ම යනවා. ඕක තමයි ප්‍රශ්නේ. එතකොට දැන් ගොඩක් අය හිතනවා කෝල් 300යි සෝලර් 300යි සමානයි කියලා. සමානද?
ඕගොල්ලන්ට බ්‍රූනර්ට මොකද හිතෙන්නේ? නෑ මම දන්නවා ෆ්ලක්චුවේට් වෙනවා කියලා. ෆ්ලක්චුවේට් විතර නෙවෙයි. ඒ දෙක ඊක්වල් නෑ. දැන් එතකොට කවුරු හරි කිව්වොත් මේ කෝල් 300යි මේ බෝතල් දෙක එක සයිස් නේ. මේ 300යි මේ 300යි ඊක්වල් නෑ. ෆ්ලක්චුවේෂන් විතරක් නෙවෙයි. එනර්ජි වලුත් එහෙමයි. ඇයි? මම ප්‍රශ්න අහන මාට්ටියක්. එහෙම එකක්. දන්නේ ඔව්. ඇයි වෙනස? දෙකම 300යි. මේ කෝල් 300, මේ සෝල 300. බරක්‍රම සර්. රයිට්. මම ඒකත් ඇඳගෙන ආවා. මේ තියෙන්නේ කෝල් 300, මේ සෝල 300. මේකත් බලන්නකො. වෙනසක් පේනවා නේද? මේක බෙල් ෂේප් එකක්. ඒතර මේ පැය 24ම මෙහා දුවනවා. 24 hours එනර්ජි තියෙනවා. ඔන්න මම එනර්ජිත් මේක ගණන් හැදුවා. කෝල් එකේ බලන්න ප්‍රමාණය. එයා ප්ලාන්ට් එක දිවුවොත් මට මෙන්න මේ 7.2 මිලියන් යුනිට්ස් හම්බ වෙනවා. පැය 24 මේ දවසට හදලා තියෙන්නේ. හරිද? දවසට මේ යටින් වියල් දෙන එනර්ජි ප්‍රොමස් මිලියන 7.2ක් යුනිට් හම්බ වෙනවා. මෙයාත් 300යි. දැන් ඕක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මෙයා 300 වුණාට එයාට එච්චර දෙන්න බෑ. ඇයි? සෝල තියෙන්නේ දවල්ට විතරයි. ඒතර මෙයා උදේ පාන්දර මුකුත් නෑ. 1 2 3 4 8ට විතර පොඩ්ඩක් පටන් අරගෙන හිමින් වැඩි වෙලා 12 තමයි පීක් එක දල වශයෙන්. ඔයයට ඔන්න ඔය ටික එනර්ජි ටික විතරයි මට එන්නේ. බලන්න අතන එනවා 7.2 මිලියන්. මෙතන කීයද එන්නේ? 1.5. එතකොට මේ හා සමාන එනර්ජි එකක් ගන්න මේ වගේ 6 ගුණයකට 5 ගුණයකට වගේ යන්න වෙනවා. එතකොට මේ දෙක ඊක්වල් නෑ. ඒරියා අන්ඩර් ද කර්ව් තමයි එනර්ජි කියන්නේ. මේ කොළ පාට කරලා තියෙන්නේ මේක ග්‍රීන් දැම්මා මොකද සෝල ග්‍රීන් කියලා අපි හිතන්නේ. ඒක හරි. එතකොට ඕක තමයි ඉෂුව එක. මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. මෙයා ෆ්ලැට් මේක වේරියේෂන් එකක් වෙනවා. මොහොතින් මොහොත මෙයාගේ පව එක වෙනස් වෙනවා. එතකොට ඕක දැන් මෙහෙම තිබ්බට මේක ඇදලා බැලුවහම ඔන්න ඔහොම වෙනවා. හැබැයි මේක අපිට ඇබ්සෝබ් කරන්න පුළුවන්. අපි දැන් 1800ක් ගහලානේ තියෙන්නේ. 1800ක් වහල් වලට තියෙනවා. මෙන්න මේක තමයි ප්‍රවීණ දේ. මම දෙකම එකේ ඇඳලා පෙන්නලත් දෙන්න. මෙන්න දෙක එකට ඇඳහම වෙනස. දැක්කද? අරක ෆ්ලැට් කෙලීම් යනවා. මේක පොඩි කෑල්ලයි තියෙන්නේ. එතකොට ගොඩක් අය හිතනවා නොරොච්චෝලි 900ට සෝල 900ක් ගෙවුවාම හරි කියලා. ඒක වැරදි. එනර්ජි වලින් එන්නේ නැහැ මේ. එතකොට මේක 20% මේක 100%. 7.2 මිලියන් මෙයා දෙනකොට මෙයා. හැබැයි මේකෙත් වේරියේෂන් තියෙනවා. ඕකට තමයි අපි සිස්ටම් කරන අකමැති. ඒකට අකමැති වෙන්න හොඳ නැහැ. ඒක ඉතින් කාලයක් ගියාම කැමති වෙනවා. මුලින් බෑම කිව්වනේ නේද? අපි රණ්ඩු කරලා කොහොම හරි අපිත් ඇතුලේ ෆයිට් කරලා ගත්තා. අනිත් එක තමයි මෙයා කිව්වේ ෆ්ලක්චුවේෂන් එක. දැන් අද වගේ දවසක ගත්තොත් සෝල මොකද වෙන්නේ? ඩවුන් නේද? දැන් ප්‍රශ්නේ. අපි සෝල වලට තනි කර ගියොත් අපි તો රෝල් 300යි තව ටිකක් ගහලා මං ගහගෙන යනවා කියලා. ඒක ගිනි දවුව දවසට වැඩේ යනවා. ඊට පස්සේ වලාකුලක් අහම පොඩි ෆ්ලක්චුවේෂන් එනවා. ඒක දරා ගන්න බෑ. සමහරට නැති වුණ වහින දවසට මොකද කරන්නේ? මට තව කොහරි 300ක් තියෙනවා. සෝල 300ක් නොවුනට කෝල් නම් 100ක්වත් තියෙනවා නේ. අය 300ක්ම ඕනේ නැහැනේ කෝල් වලින් ෆ්ලැට් නේ. ඔය වේරියේෂන් එක තමයි. ඒ වේරියේෂන් එක ගන්න පුළුවන්. ඒවට සිස්ටම්ස් හැදෙනවා, අලුත් දේවල් එනවා. ඒවා දැන් ක්‍රමානුකූලව ඕක තමයි අලුත් දැනුම. ඒතකොට නව තාක්ෂණයේදී ඒක කරනවා. ඒතකොට දැන් ඒක හැමතිස්සෙම වෙන්නේ පොලිටිකල් සහ සොසයිටි විල් එකෙන් තමයි කන්වෙන්ෂනල් ඉන්ජින් චේන්ජ් කරන්නේ. තාම ඕගොල්ලන්ට බැරි වුණානේ මේ CGR එක චේන්ජ් කරන්න. අපි කොහොම හරි යනවා. CGR එක තාම අර පරණ කෝච්චියමනේ. බෑ චේන්ජ් කරන්න. එතකොට කන්වෙන්ෂනල් එක වෙනස් කරන අපි ආසනේ රට ගියාම හර දෙන ලස්සන කෝච්චිය. ඒක සිහිනනේ. අපේ සිහිනනේ. ගිහිල්ලා ඇතිනේ ගියාම ඒ කෝච්චිය නැග්ගාම නගින්න ආසයිනේ අපිට. දැන් මේකේ බහිනකම් අපිට නිින්ද යන්නේ නැහැ. හරිද? එතකොට ඒ පොදු වාහනේ දිනු වෙච්ච ගමන් මට කාර් එකක් ඕනේ නැහැ. මං ඒතර කෝච්චිය එනවා. දැන් මේක බෑනේ අපිට කිසිම වෙලාවක ඉන්න බෑනේ. හරි. එතකොට ඔන්න ඕක තමයි එතකොට කන්වෙන්ෂනල් ඉන්ජිනියර් ෂිෆ්ට් කරන පටන් ගන්නවා. ඒක ලේසි නෑ. ඒක ඩ්‍රයිව් කරන. සමහරු ආසයි. ෆැෂන් එකක් වෙනවනේ. ෆැෂන් වුණාම මගේ ෆැෂන් එක රිනියුබල්. So I liked it. මං එනකොට මෙගාවට් 38යි තිබේ. මං ඒක 800කට වැඩි කරා. එතකොට ඒකෙදී අර අටලෝ දහමට කම්පා නොවී ඉන්න ඕනේ. අටම හම්බ වෙනවා. නින්දා ප්‍රශංසා සුඛංච දුක්ඛ ඔක්කොම ටික හම්බ වෙනවා. නින්දා හම්බ වෙනවා, ප්‍රශංසා හම්බ වෙනවා. මේගොල්ලෝ ප්‍රශංසා කරයි දවස්වල හරි ෂෝක් කියලා මම. ඊට පස්සේ අනිත් ඒවුන් ගානත් මේ හැමතැනම මිනිහයිටු ගහලා මලවදී අපිට කියලා. හරි. එතකොට මේ දෙක අතර එනවා ඒක හරි. කොහොම තමයි එන්නේ. එතකොට ওই தත්ත්වය තුල තමයි ඔහොම වෙන්නේ. එතකොට නැව දැනුම අපිට දැන් එනවා. එතකොට අලුත් දැනුම අපි හොයා ගන්නවා. එතකොට අපි ෆ්ලක්චුවේෂන් වල ප්‍රතිකර්ම හොයනවා. දැන් අලුත් මේක තමයි මම අන්තිමට කියන්න බැටරි. එතකොට බැටරි ප්‍රශ්නෙට එනවා. ශ්‍රී ලංකාවේ ඇසූ සහ නොඇසූ අපරාධ සහ එහි නීතිමය පැහැදිලි කිරීමත් සමග The Last Witness. Now streaming on slvlog.live. ඒක ඇතර ප්‍රොසෙස් එක මොනවද දැන් අපි ජූනියර් ස්ටාෆ් එකේ කාට හරි මොකද්ද ප්‍රොසෙස් එක අලුතෙන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් අලුතෙන් දැනුම ගන්න එහෙම මොකක්ද තියෙනවද? නෑ එහෙම නෙමෙයි. දැන් අපේ තියෙන්නේ ඉංජිනේර්ස්ලාට වෙනම ට්‍රේනින් තියෙනවා. ESලාට වෙනම තියෙනවා. පල්ලෙහාට වෙනම තියෙනවා. ඔය අපේ කස්ටමර් එක්ක කෙනාට වෙනම ට්‍රේන් කරනවා. ට්‍රේන් කරාට වැඩක් නෑ.
එතනයි. ඒක නෑ. ඒකට හේතුව මොනොපොලි එක අපි. මොනොපොලිස්ටික් ආයතනයක් හරි අමාරුයි ට්‍රේන් කරලා ගන්න විශේෂයෙන්ම රජයේ. ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලන්ට වඩා මිනිස්සු නෑ කියලා. මොකද ලයිට් ගන්න වෙන තැනක් නෑනේ. ඒක තමයි අපි රිෆෝම් වලට කැමති. දැන් ඒක ඒ ඊළඟ ඉවරයි. මුලදී හැබැයි ආණ්ඩුව සපෝට් කරලා ලංකාවට 100ක් ලයිට් දීලා ඊට පස්සේ දැන් යන්න ඕනේ ක්වොලිටි. ක්වොලිටි වලට යද්දි මොනොපොලිස්ටික් මානසිකත්වයේ මිනිස්සුන්ට කස්ටමර්ගේ ෆීඩ්බැක් අඳුර ගන්න බෑ. ඒක අපි දකිනවා. කතා කරන්න දන්නේ නෑ. වට යන්න තැනක් නෑ. agree. ඔයා රණ්ඩුනොත් එහෙම ලයිට් ගන්න බෑ. අපිත් මේ රණ්ඩුව තියෙන එකනේ CB එකත් එක්ක. මොකද අපිට කස්ටමර් ඕල්ටර්නේටිව් ලංවීම වුණාට අපි බොහොම ඈතයි කස්ටමර්ගේ. ඒක තමයි. අපිට ඕල්ටර්නේටිව් ඔප්ෂන් එකක් මම තිබුණා. ලංවීම වුණාට අපි බොහොම දුරස්. හරි. අපි ඊගාවට මම අහන්නම් දැන් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ විදිහට ඔව්. රිෆෝම් ප්‍රොසෙස් එක සම්බන්ධයෙන් ඔයගොල්ලෝගේ ස්ටාන්ස් එක අපි මෙහෙම ගමු. පළවෙනියට පුළුවන් නම් කෙටිම ලයින් එකෙන් කියන්න අපි ඊට පස්සේ ඩිස්කෂන් එක මෙනුව කරමු. කෙටිම ලයින් එක අපි රිෆෝම් පටන් ගත්තේ සෑහෙන කලකින්. රිෆෝම් වුණේ ඉස්සෙල්ලම ඒක ඒ රිෆෝම් කරන්න බැරි වුණා අපිට ඉන්ටර්නලි. අපි හිටියේ එක යුනියන් එකක් so strong. ඒ ස්ට්‍රෝං වෙන්නේ සොසයිටිගේ ප්‍රශ්නත් එක්ක. ඔයා වීක් වෙච්ච ගමන් මේකේ තියෙන ඔක්කොම සොරා ගන්න පටන් ගන්නවා. මම හිතන්නේ මේගොල්ලෝ දන්නවා. හරි. මේක දන්නවනේ පොඩි ගාණක් නෙවෙයි මේකේ තියෙන්නේ. මේක තමයි ලොකුම කම්පැනි එක ලංකාවේ තියෙන. biggest 8 billions නේ අපි ළඟ මිලියන් කතා කරනවා බොහොම අඩුයි මිලියන් වලින් කරන්න දෙයක් නෑ අපිට. බිලියන්ම තමයි. එතකොට ඔය තත්ත්වයේ තුලදී අපි ඇතුලේ සටන් කරා රිනියුබල් වෙනුවෙන් අමාරුයි. නැත්නම් එක ඉංජිනේරු සංගමයක් තිබ්බේ. ඉතින් හොඳ ළමයි පොඩි ළමයි ඉතින් ඒ වුණාට එතෙන්දී බලාපොරොත්තු වෙනවා ලංකාව දියුණු වෙන්නේ නැති ප්‍රධාන සාධකය එළියට එනවා. එක වචනයකට කියන්න පුළුවන් බොහොම ගැටියෙන්නේ කුහකකම. ඒක එනවා. ඒක ආව ගමන් ඉගෙන ගත්ත ඇත්ත එහෙමයි හැමෝම එහෙමයි ඒගොල්ලන්ට එනවා. ඒ කියන්නේ එළිය කෙනෙක් කැම්පස් ගිහිල්ලා පාස් the same batchmate CB එකට ආවම එයා ජොබ් එක කරන් යනවා. එයා එළියේ මිනි හයිඩ්‍රෝ එකක් කරාම යාට ටිකක් අපිට වඩා සල්ලි හම්බෙනවනේ. එයා ගැන බොහොම ඉරිසියාවෙන් තමයි බලන්නේ. same batch ආලා. ඒක තමයි ලංකාව දිනුනේ ප්‍රධාන සාධකය. මම දැකලා නම් ලෝකෙ හැමදෙම කියනවා. number 1 කුහකකම. ඌ කීයක් කරගෙනකොට full upset. ඒ මිනිහා හොඳ වාහනයක් ගන්නවා. ඒකෝ මිනිහා අපිට ඒක විකුණන්නේ අපිටනේ. දැන් අපිට මේ මිනි හයිඩ්‍රෝ විකුණන එක යනවා Audi එක. මම අර පරණ ඩබල් කැබ් එක යනවා. ඕකෙන් තමයි පටන් ගන්න. මේ මම මේ සත්‍ය කියන්නේ හරිද? 90%ක් ඔක තමයි හේතුව. ඔක්කොම එහෙමනේ. දැන් අනිත් ඔය ආණ්ඩුවෙත් ඔය ප්‍රශ්නේ එකනේදී. ඔය කුහකකම තමයි මේජර් ප්‍රොබ්ලම්. right. ඒක තමයි ප්‍රශ්නේ. රිෆෝම් සම්බන්ධයෙන් අපි මේ රිෆෝම් ප්‍රොසෙස් එකේ 2024 පනත සම්බන්ධයෙන් ඔබේ අදහස දැන් මේ අලුත් නෑ අපි කාංචනා මුතුමාව කරද්දී අපි ෆුල් සපෝට් කරන්නේ ඒක. ඒක දුකටම ගියා. ඒක බොහොම එහා ගිය රිෆෝම් එකක්. කම්පැනි 12කට කඩලා ප්‍රයිවට් සෙක්ටර් ඉන්වෝල්ව්මන්ට් එක තිබ්බා අපි ඒකට පුෂ් කරා. ඊට පස්සේ ජනතාව වෙනසක් කරානේ. ඒතර වෙනසක් කරනකොට NPP ප්‍රතිපත්ති වල තියෙනවා මේක කරගෙන යනවා ගොඩක් ආයිත් නැවත රජය ගොඩක් අත දානවා කියලා. ඒක තමයි මේකේ තියෙන්නේ. මේකේ මම ළඟ තියෙනවා කම්පැරිසන් එකක්. මේන් ඇක්ට් එකයි අලුත් එකට අතර කම්පෙයාර් කරාම බොහොම වෙනස්කම් ටිකක් තියෙනවා. මේ ජේව කීපයක් තියෙනවා. ඒ ටික අපි ළඟ වෙනමක් තියෙනවා. ඕනනම් කතා කරපුවා ඒක. ඔබතුමාගේ කියන්නේ අපි දැන් කලින් රිෆෝම් එක සම්බන්ධයෙන් ඔබේ ප්‍රෝදහසක් තිබ්බනම් අපි ආයි රිෆෝම් ප්‍රොසෙස් එක ගැන කතා කරලා නැහැ කියන්නේ අපි මෙතන ඉන්න බහුතරයත් මේක රිෆෝම් ප්‍රෝ අදහසේ ඉන්න කට්ටිය. ඒකට අපි මේක අලුත් පනතෙන් ඇත්තටම බලාපොරොත්තු වෙන රිෆෝම් එක සිද්ධ වෙනවද? නැහැ. වෙන්නේ නැති ඒක දන්නවද? දැන් අපි 69 ඇයි ඩිපාර්ට්මන්ට් එක CB කරේ ඔය රිෆෝම් එකක් කරේ එතනදී. ඒකද කරේ බැහැනි කරන්න ට්‍රෙෂරි සර්කියුලර් එක අර රැපිඩ් ඉලෙක්ට්‍රිෆිකේෂන් කරන්න බෑ. ADB World Bank සල්ලි දෙනවා අපිට වීදම් කරන්න බෑ. දැන් මේ ආණ්ඩුවලත් එකලා තියෙන්නේ. අනුර මහත්තයා කියනවා ජනාධිපතිතුමා කියන මට අතකයි බිලියන ගාණක් දීලා තිනවා 104 වීදම් කරලා තියෙනවා. It's very easy to disburse the money. Very difficult to disburse. අපිට ඒක කරන්න බැරි හින්දා පනතක් හරහා මණ්ඩලයක් බවට පත් කළා ඉලෙක්ට්‍රිෆිකේෂන් ප්‍රෝග්‍රෑම් එක ගියා ඩ්‍රයිව් එකක් ඒක. ඒකෙදි අපිට ගොඩාක් බලතල හම්බුණා. ඒගොල්ලෝ දන්නවා පඩි වැඩි ටෙක්නිකල් වලට යනකොට එළියට යන මිනිස්සු නවත්තන්න එක්සෝඩස් අලවුන්ස් එකයි දීලා රට යන මිනිස්සු නවත්තලා වැඩේ කරගෙන ගියා. එතකොට දැන් මේකෙදි මේගොල්ලෝ නැවතත් ඒක මම ඇත්තටම යෝජනා කරා අපි මේකටත්. ඉතින් නමුත් පොලිටිකල් ඩිසිෂන් යන්නේ මේක. ඒගොල්ලෝ කම්පැනි 4කටයි කඩන්නේ. ජෙනරේෂන් කම්පැනියක් තියෙනවා. ට්‍රාන්ස්මිෂන් කම්පැනි දෙකක් වෙනවා. එකක් වයර් බිස්නස් එක අනික නන් වයර් එක NSO කියලා. අනිත් එක ඩිස්ට්‍රිබියුෂන් 1 කම්පැනි. දැන්ටත් අපි 4කට දුවනවා. එකවුන්ට්ස් 4ක් හදාගෙන. දැන් එකයි එකට ගේනවා. එතකොට ඒක පොඩි අඩුපාඩුවක් අපි දකින්නේ. නමුත් ඒක පනතේ තියෙනවා හැබැයි අවුරුදු දෙකකින් ආයිත් තව කරනවා කියලා. එතකොට 100% රජයේ තියාගෙන මේ ඉස්සරහට යන්න බෑ. අර මෙතුමා කිව්ව ඉන්වෙස්ට්මන්ට් කරන්න බෑ. දැන් අපි රිනියුබල් අරගෙන ඇනගෙන ඉන්නේ.
දැන් ලොකු ප්‍රෙෂරයක් ආව ගාන වහලවල ගහන ගාගේ වහලවල තියෙන 1790ක් බිම තියෙනවා දැන් සෝලගේ අත නොහැකි තත්ත්වයට ඇවිල්ලා. දැන් අපි කපනවා ජාතික අපරාධයක්. ඉරිදට කපනවා. This is very 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 sad. ඒ සෝලර් පැනල් ටිකට අපේ ඩොලර් ටික ගියා. ඒ ටික එනලා මෙන්න මේ සෝලර් පැනල් එක වහලුවට හයි කරලා තියෙනවා. ඉරිදට ඕක කැපුවාම ඉතින් ෆිනිෂ් නේ. ඉතින් ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ අර ප්‍රෙෂර් එකට අපි කරගෙන ගියා. ප්‍රෙෂර් එකක් කරනවා ලොකු රිනියුබල් ෆ්‍රෙන්ඩ්ලි නේ. අපි විසල් මාෆියා කියලා නේ කියන්නේ. හරි ඒකට හේතුව අර කන්වෙන්ෂනල් තින්කින් එක. 900 බලන් ඉන්න එක ලේසි. එක හරකෙක් බලනවා වගේ වැඩක්. හරක් 10000ක් විතර බලන්න බෑනේ. ඒ වගේ වැඩ. ඒකට හරි ලේසි. මමනේ honest opinion එක අහන්නම්. ඒ කියන්නේ දැන් මේ process එකවත් ඉස්සරහට යයිද? ඔව් මේකට full support නේ අපි දැන් ඉතින් කරන්නේ. මෙහෙමනේ කරන්න කියන්නේ ජනතාවනේ අන්තිම ජනතා පරමාධිපත්‍යනේ. දැන් මේක ගිහිල්ලා ඒගොල්ලෝ ඒ පනත සහ ඒ process එකට අකමැති හින්දානේ change එකක් කරේ. ඒ change එකට මේගොල්ලන්ගේ තියුණා කල්ප 50ක් තියෙනවා විදුලි බලකයන්. ඒකේ තියෙනවා මේ කරන විදි. ඉතින් ඒක දැන් මිනිස්සු ඒක දැනගෙන chance දෙන්නේ නැතුව ඇති. නමුත් ඒකේ තියෙනවනේ. ඒතර මේගොල්ලෝ මේ mandate එකෙන් යන්නේ. ඉතින් මේක වෙනස් විදියකට රජයේ තියාගෙන යනවා. අතරම හයිඩ්‍රෝ පවර් රජයේ තියෙන්න ඕනේ. ඒක ගිය පනතෙත් තිබ්බා. හැබැයි distribution logic එකක් තියෙනවනේ. logic එකක් තියෙනවා. අනිත් ට්‍රාන්ස්මිෂන් එකත් එළියට දාන්න පුළුවන්. ඩිස්ට්‍රිබියුෂන් නම් එළියට යන්නම ඕනේ. මේ තියෙන සෙට් එකෙන් කස්ටමර්ට ලොකු සර්විස් එකක් එන්න නම්. කස්ටමර්ගේ quality of service වැඩි වෙයි. price you have to pay. මොකද දැන් අපේ මේ ක්‍රමවේදී රජය තුල cross subsidy තියෙන්නේ. දැන් සර් ටිකක් වැඩිපුර හම්බ කරනකොට මේ දුප්පත් මනුස්සයට සර්ගෙන් තමයි ගණන් දෙන්නේ. ඒකට කියන්නේ cross subsidy කියලා. ඒතර IMF මොකද කියන්නේ පැනල් මරවල තොඩි දෙන්නේ ඇයි? cross subsidy remove කරන්න කියනවා. cross subsidy remove වෙච්ච ගමන් මිලියන 17යි මිලියන 4කට විතර ෆිනිෂ්. අපේ ඉන්නවා 0.30 අතර 1.7 මිලියන්. 0.30 යුනිට් කියන්නේ ගෙදර මොනවද තියෙන්නේ? ගෙස් කරන්න බල්බ් දෙකක් ඇති. 0.60 තව 1.5 මිලියන්. 90ට අඩු ඉන්නවා 4 මිලියන්. අපේ මහ ලොකුට අපි කිව්වට 7 මිලියන් කස්ටමර්ස් කියලා. ඒගොල්ලෝ කස්ටමර්ස්ලා නෙවෙයි. කස්ටමර් කියන්නේ මොකද්ද? මේක වික්කහම මට කීයක් හරි ලාභ තියෙන්න ඕනේ. මේක විකුණනකොට මම ෆිනිෂ්. ඒ 4.50ට දෙන්නේ. 4.50ට ඩෙල්ටා රුපියක්වත් නැහැ නේද? අනිත් හැමදේම වැඩි වෙවි යනකොට අපිව ෆ්‍රීස් කරා. ඔය ඒක කියන්නේ එක පැත්තකින් ඒක ඔක සම්බන්ධයෙන් එළියේ තියෙන යෝජනාව තමයි දැන් මේ ටැරිෆ් වලින්ම මේ මොකද්ද ඔය මොකද්ද ඒකට කියන්නේ cost reflective tariff. ඔව් නෑ ඔය බෙනිෆිට් එක ටැරිෆ් එකෙන්ම දෙන්න ගියේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් උදාහරණයක් විදියට මම සෝලා ගහලා තිබ්බත් සමහරවිට මගේ ගෙදරත් යුනිට් 30 වෙන්න පුළුවන්. ඔව්. සමහර වෙලාවට මගේ කොස්ට් එකත් ඒකම වෙන්න පුළුවන්. Yes. හැබැයි දැන් ආණ්ඩුවට පුළුවන් නම් සබ්සිඩයිස් කරන්න හරියටම ඩිරෙක්ට්ලි පුද්ගලයා බලලා එතකොට CB එකට ප්‍රශ්නයක් නැහැ. ඔව් ඩිරෙක්ට් සබ්සිඩි තමයි දෙන්න ඕනේ. ඔව්. ඒ ආශ්වාසුම දෙනවා ආශ්වාසුම වගේ දෙනවා. දෙනවා. හරි ආශ්වාසුම තව කූපනයක් තිබ්බනම් ඔව්. රුපියල් 900ක් හරි 100ක් හරි ලයිට් බිලට ඉවරයි. අනික ලයිට් බිල ගොඩක් ලොකු නැහැ. ඒකයි හරි අපි මෙහෙම ලයිට් ඒ ඇත්තනේ කියන්නේ මේකේ බිල කීයද? මේක කිසි කරදරයක් නැතුව ජනතාව ගෙවනවා. මේකෙන් කරන්නේ එන්ටර්ටේන්මන්ට් මේකට. but from this වා හම්බ කරනවා, ඉගෙන ගන්නවා, පාඩම් කරනවා, ඔන්ලයින් බිස්නස් එවරිතින් කරලා රුපියල් 500 ගෙවන්නේ නැහැ මේකට. මේකට එකක් ගෙවලා තව දෙකකුත් තියෙනවා, ෆෝන් දෙකකුත් තියෙනවා ගොඩක් වැඩ දැන්. they pay both bills. but ඒක තමයි මේක එන්ටර්ටේන්මන්ට් අයිටම් එකක් කළානේ දැන්. ඒතර විදුලිය මිනිස්සුන්ගේ මනසේ තියෙනවා ආණ්ඩුව දෙන්න ඕන එකක් කියලා. ආණ්ඩුත් ඒකනේ කරේ. at එනකොස් ඉලෙක්ට්‍රිසිටි කියලා දීලා ඒකට මිනිස්සුන්ගේ මනසෙම තියෙනවා මෙන්න ඕන දෙයකට බයින් යන්නේ දැන් ටෙලිකොම් බිල බලන්නෙත් නැහැ. මේක විතරක් ආණ්ඩුව නිකන් දෙන්න ඕන මේක. හරි. අපි එහෙනම් මෙහෙම කරමුද? අපි worst case scenario එක බලමුද? ඒ කියන්නේ මේ reform process එක නොගියොත් මේකත් යන්න නැත්නම් ඊළඟ ස්ටෙප් එක යන්නේ නොගියොත් අපි හිතමුකෝ මොන හරි ඔය දැන් තියෙන වෘත්තීය අරගලා රෙමේ නෑ ඒකෙන් මේක නවතින්නේ නැහැ නේ වෘත්තීය අන්න එක වැරදි අදහසක්. වෘත්තීය සමිති කවුරුත් රිෆෝම් වලට විරුද්ධ නැහැ. මම මේ කියන එක ඕන තරක කෝඩ් කරන්න. ඕනම කෙනෙක් එතන ඉන්නවනේ 22000ම 4 reforms. ඔව් 22000 ගැන මම හැබැයි අපිත් ඒක ඒතර කතා කරද්දී පොඩ්ඩක් නෑ කවුද නන්දනත් රිෆෝම් වලට ඉන්නේ. ආයෙත් ඔව් නන්දනත් ඒ ගෝලයන්. නෑ අපි රිෆෝම් වල ඩ්‍රයිව් කරාම ඒගොල්ලෝ එනවනේ අපි දැනුවත් කරන්න එපා. රිෆෝම් ඕනේ. ඒ රිෆෝම් පොඩ්ඩක් රිෆෝම් කියන්නේ මොකද්ද? චේන්ජ් නේ. චේන්ජ් එකට මිනිස්සු රෙසිස්ට් කරනවා. ඒක තියෙනවා. නමුත් ඒගොල්ලෝ දැන් ඔය කතා කරන්නේ ඒගොල්ලන්ගේ රැකියාව ගැන මිසක් රිෆෝම් එපා කියලා නෙමෙයි. ඒක කරන විදිය මිනිස්සුන්ගේ රස්සාවනේ මොනවද? එතකට වර්ස් කේස් සෙනාරියක මොකක්ද අපි හිතමු මේ රිෆෝම් ප්‍රොසෙස් එක පරක්කු වෙනවාද ඔය ශේෂ්ත්‍ර ගැන පරක්කු වෙන්නේ නැහැ අපි දැන් ටයින් එකේ යනවා දැන් අපි යම් දේවල් ඉල්ලුවා අපිත් එකට උදව් කරා මොකද අපිත් එක්ක වැඩ කරපු මිනිස්සු දවස් 5ක් විතර 5ක් යක් නේ තියෙන්නේ රිෆෝම් වලට මං කියන්නේ 20000ම කැමතියි ඔක්තෝබර් 15 නේද මේ ට්‍රාන්ස්ෆර් ප්ලෑන් එක දෙන දවස් ඒවා ඉතින් පහු වෙලා ආවා අපිට මො එකක් තිබ්බේ නැහැ අර
ක්ෂේත්‍රාධිකරණ තීන්දුවෙන් ආවන යම් දේවල් ඒ ටිකත් නැතුව යන්න ගියානේ. එතකොට තමයි මිනිස්සු ටිකක් එළියට ආවේ. ඒතර ගොඩක් අය VRS එකට දාලා තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ හිතනවනේ ඒගොල්ලෝ ඉන්න බලාපොරොත්තු නැහැ. 3000ක්ම දාලා. ඔව්. එතකොට ඒ කියන්නේ වෘත්තීය සමිතියේ වෙන්නේ ෆස් එකක්ද තියෙන්නේ පොඩි නිකන් සද්දයක් විතරද? සද්දයක් නෙමෙයි. ඒගොල්ලෝගේ ඒ කියන්නේ දැන් මෙච්චර කාල දවස් 37 40 ඒගොල්ලෝ වර්ක් රූල් එකක් කරාට සප්ලයි කොහෙත් මුකුත් තුන්නේ නැහැ නේ. ඒතකොට ජනතාව දිහා බලාගෙන ඒ වෘත්තීය සීමාව විතරයි ගන්න. ඒක ILO එකත් පැහැදිලිව තේරුම් ගත්තනේ ඒක වැරදි කියලා. ඒ දුන්න ලියුම එහෙම වැඩක් නැති ලියුමක්. ඇසිග්නේෂන් ලෙටර් එක. එහෙම ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අපි ඒක එච්චර ගණන් ගන්නෑ අපිට ස්ට්‍රෙන්ත් එක තියෙන හින්දා. එතකොට ඔය ප්‍රශ්න තියෙන්නේ වෘත්තීය සමිතියේ සියගේ 22000ම වගේ හොරෙන් කියන වැඩි අකමැති ඇති. එහෙම ඇත්තේ. නමුත් බොහෝ දෙනෙක් 99.9%ක්ම for reforms. internal customers unhappy, external customers unhappy නේ අපේ දැන්. customers ලා unhappy. internal මිනිස්සුත් අවුල්. ඒ කියන්නේ ඒගොල්ලන්ට ප්‍රොමෝෂන් වෙලාවට එන්නේ නැහැ කියලා ඔගේ මහ ගොඩක් තියෙනවා. ඒකටත් හේතුව අර HR ඉන්ජිනියර් කියලා ඒගොල්ලෝ කියනවා. ඒක වෙයි අඩුපාඩු තියෙනවා. ඒ හින්දා internal reform. ඒතකොට customers ලා දෙවර්ගයනේ. external and internal. ඒතකොට internal customer කියන්නේ මගේ employee. ඒතකොට ඒගොල්ලන්ටත් මේ reform එක අවශ්‍යයි. ඒගොල්ලන්ගේ පොඩ්ඩක් ඉඩට යන්න දේවල්, ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂනල් ඇස්පෙක්ට්ස් ඒව ඕනේ. ඉතින් මිනිස්සු for reforms බට් ඒක කරද්දී අර අඩුපාඩු වලට තමයි කතා කරේ. ඒක ඔක්කොම අද මීටිමක් තියෙනවා. ඒකෙදි හරියයි. රයිට්. ඔය 2024 ඇක්ට් එකේ මොනවද තිබුණු අඩුපාඩු රිෆෝම් කරලා කියන්නේ මේ විදිහට පටලවිලක් හදාගන්න තරම්? ඒකේ අඩුපාඩු තිබෙන්නේ ඒක තමයි IMF World Bank ඔක්කොම. ඒකනේ. ඔව් ඒක ලොකු ස්ටේක් හෝල්ඩර්ස්ලා ගොඩක් එකතු වෙලා මේ පනතට මතකද IMF තුන් දෙනාම ලියුමකුත් ලිව්වා දෙයාගේ. ඇයි මේක මං කියන අපරාධනේ අර කියන්න තිබ්බා. අරගේ රිෆෝම් ප්‍රොසෙස් එක ක්ලීන් හරියන්නේ නැහැ. ඒක ඔය අහන්න ඕනේ ජනාධිපති සමගාන. ඇහුවා ඒගොල්ලෝගෙත් ඇහුවා. ඉතින් ඒගොල්ලෝ අදහසක් කියන්නේ නෑ. ඒකට හේතුව තමයි මේකෙදි වෙන්න දේ මොකක්ද දන්නවද? දැන් අපිට දැන් ඉෂුව එක තියෙන්නේ පවර් සෙක්ටර් එක. පවර් සෙක්ටර් එක කියන්නේ ඩොම ඩයිනමික්. දැන් අපිට ලොකු චැලෙන්ජ් එනවානේ. දැන් බෑටරි ඉල්ලනවා, අරවා එනවා, මේ වෙනවා. දැන් ඉස්සර පවර් සෙක්ටර් එක මෙන්න මෙහෙමයි. one way communication. generation, transmission, distribution. ඔයාට දුන්නා ඕන්නම් ගන්න නැත්නම් නිකන්. දැන් ඔයා ජෙනරේට් කළා මෙහෙ එවනවා. ඒක නම් කමන්නේ. ඔව් ගොඩක්. අර මෙහෙන් හතර කොනින්ම අපිට එවනවා දැන්. ප්‍රෝසියුම කියලා කියනවා. ප්‍රෝසියුම යා. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ප්ලස් දෙකම. ඉතින් හරි ලස්සනයි ඒක. ඒක උනාට මැනේජ්මන්ට් very difficult. හරි? ඒක හරි. ඩිස්ට්‍රිබියුෂන් එක හරි. එතකොට මේ පනතේ මෙතනට ගියේ ඇයි ඇත්තටම? ඇයි අපිට රිෆෝම් ඕනේ? රිෆෝම් ඕනේ අපිට එන සීලින් ණය සීලින් එක ඔක්කොම ලිමිට් දැන්. ඒතර බේසිකලි අපේ වගේ ඕනම රටක මේ පවර් සෙක්ටර් එකට ප්‍රයිවට් සිටි ඉන්වෙස්ට්මන්ට් එනවා ඕන තරම්. බට් සෞඛ්‍යයට එන්නේ නැහැ. දුම්රියට එන්නේ නැහැ ලේසියෙන්. දැක්කද? ඒ හින්දා දැන් ආණ්ඩුවට ණය ගන්න තියෙන ඔන්න ඔච්චරයි. එතන මේක පාවිච්චි කරන්න ඕනේ ෆුඩ් වලට අරවට මේවට පඩිගෙන ඒ ටිකට කරගන්න වෙනවා. ඒ කියන්නේ බොහෝ විට සෞඛ්‍ය සහ ඒවා අධ්‍යාපනයේ ඒවට ඕනේ. එතකොට කවුරු හරි ලෝන් එකක් අරගෙන අපේ ට්‍රාන්ස්මිෂන් එකක් හදපු ගමන් අන්න තව අඩු වෙනවා. එතකොට ජනතා සුබ සාධනයේ තියෙන ලෝන් එක තමයි අඩු වෙන්නේ. එතකොට ඒගොල්ලෝ මේක එළියට ඕපන් කරනවා. ඒක කරේ පලින් කනත කරේ ඒකයි. එතකොට අපිට දැන් 500 බිලියන් මේ වෙනකොට අපේ ටර්න් ඕවර් එක මේ 2025 බැලුවොත්. ඕකෙන් 400ක්ම ජෙනරේෂන් කොස්ට් 80%. එතකොට ඩිස්ට්‍රිබියුෂන් එක ඈත් වෙන්නේ ඩිස්ට්‍රිබියුෂන් එකට මිලියන 80යි දාන්නේ බිලියන 80යි දාන්නේ. හොඳට ඕම මදි. ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ ලංකාව. මේ වෙනකොට නන්දි කඩාල්ද දෙනියායද මුලතිව්ද එවුරුවයා අපේ මිනිස්සු ලයින් ගිහිල්ලා වැඩුවා මේන්ටේන් කරන්න මේ වගේ අපිනේ කාලගුණ වෙනස් වෙනවා. ලයින් කඩන් කරනවා ආයි දානවා. ඒක ඩිස්ට්‍රිබියුෂන් සල්ලි මදි. ට්‍රාන්ස්මිටර්ට බිලියන 20යි දෙන්නේ. ගෑවෙන්නත් මදි. මොකද ට්‍රාන්ස්මිටර් ප්‍රොජෙක්ට් එකක් හැරි ගණන්. දැන් ඔය කියන සෝලර් එහෙම ඇබ්සෝබ් කරන්න මේවා හදා ගන්න ඕනේ. අන්න එක සෝලර් වලේ හිඩන් කොස්ට් එක කවුරුත් කතා කරන්නේ නැහැ. සෝලර් වලින් ගන්නකොට රයිට් රුපියල් 27. නමුත් සෝලර් ගැනීම පිණිස අපි ගේ හදා ගන්න එපයි. ගේ තියෙන amendments ලොකු කොස්ට්ලි. ගිඩ් දාන්න බැටරි දාන්න දැන් බැටරි සයිස් එක හොල් දාන්නෝනේ. බැටරි ලොකට ගන්න. මේ කාලෙදි තව අඩු වෙයි. ඒකයි ඒත් අපි දැම්ම රෙඩි වෙන්න ඕනේ. එතකොට ඒ හින්දා ලෝන්ස් නැහැනේ. එතකොට එහෙනම් දැන් ඕගොල්ලන්ට කියන සර්විස් එක ගන්න නම් ආයි රජයේ සංස්ථාව කරන් බෑ. ආයිත් ලෝන් දෙන්න බෑ. ඒක ජනන්තව පැහැදිලිව කිව්වනේ. ඒතර මේකේ මේ තියෙනක හැකි ඉක්මනින් ආයිත් ඩිස්කෝ එක අඩු ගන්න ඩිස්ට්‍රිබියුෂන් එක පබ්ලික් සෙක්ටර් එක ඕපන් වෙන්න ඕනේ 51% වත් යන්න ඕනේ. එතකොට ඔය ගතානුගතික එනිවේ කියන්නේ මේක හරි මේ රිෆෝම් එක හරි. ඒක හරි. හරි එහෙනම් මම කට්ටියට ප්‍රශ්න අහන්න තියෙනවා නම් මොන හරි. මාස්ටර්ගේ හඬ වෙන්න බෑ බට. අපිට හරියට උදව් කරපු කෙනෙක්. හඬ වෙන්න කියන කීප එක සම්පූර්ණ ඇත්ත. ඕන තැන කියලා කියන්නේ. රිනියුවබල්ස් වලට සපෝට් එක තිබුණා හොඳටම තිබුණා. ඒ වුණාට ඕක වෙනසක් ඇති වුණා. ඒ විශේෂයෙන්ම දැන් මාතේ කියපු ඒවට අපි එකඟයි. ඒ වුණාට ඒක අපිට විශේෂිත ලංකාවට විශේෂිත තත්ත්වයක් නෙමෙයි. ඒක ලෝකෙටම වෙන එකක්.
අනිමිස් එක දැක්කා. ඒකට එක ලෑස්ති වුණා. ඉතින් ඒ වුණාට මට හුඟක් ඇත්ත කිව්වා විතර. ඉතින් ඒක තමයි මට මතකයි ප්‍රොෆෙසර් විජේපාල චාමනින් කාලේ යා කිව්වේ මේක ප්‍රශ්නේ තියෙන්නේ. අර කම්ෆර්ට් සෝන් එකේ ඉන්නවා කට්ටිය. එතනින් ඉවත් වෙන්න. ඉතින් ඒගොල්ලන්ගේ පැත්ත බලවන්න කමෙන්නේ නැහැ. ඒ වුණාට අපි මේක අපේ ආයතනයක්. මහජන ආයතනයක්. බිලියන ගානක ආයෝජනයක් කළේ අපේ සල්ලි. අපේ තෝතේ මේක ප්‍රයිවට් සෙක්ටර් එක. එහෙනම් they are stakeholders. shareholders ඉන්නවා who can demand. අපිට ඒ කිසි අයිතියක් නැහැ. මොනවා කරත් බාර ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ හිතුම් පැතුම් මොනවද? ඒගොල්ලන්ගේ ඕන එපාකම් මොනවද කරන්නේ කියලා කවුරුත් අත්පහේ කියනවා මම දිගින් දිගටම ඇඟිලි දික් කරන්නේ විදුලි බල මණ්ඩලයේ නෙමෙයි රජයට. ඉතින් මේ කාලයත් හිටපු අමාත්‍යවරු රජය කිසිම දෙයක් අරක විශාල ආයෝජනයක් කළා මේ මිනිස්සු මොනවද කරන්නේ කියලා බලන්නවත් හිටියේ නෑ කවුරු. දැන් ඊයේ පෙරේදා කෝප් එකේ කියනවා බිලියන 500 ගාණක් විතර පාඩු වුණා කියලා. මේ අවුරුදු ගාණක් තිස්සේ මොනවද කරේ? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් නෝල් මහත්තයා කියපු දේවල් හුඟක් දේවල් ඇත්ත. හැබැයි තාමත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඔය කියන වේගයට ගිහිල්ලා නම් කරන්න බෑ. නිසා රිෆෝම් එක විය යුතුමයි. මොකද අනිත් එක අපි දන්නවා මම පහුගිය දවස්වල PCL කියලා දුන්නා. පහුගිය අවුරුදු 5 ඇතුළතම අපේ 50%කට වැඩිය රිනෝවබල්ස් තිබුණා. එමනේ හින්දා තමයි ඔය දැන් තියෙන තත්ත්වයටවත් ටැරිෆ් එක තියාගෙන යන්න පුළුවන්. හැබැයි විදුලි බල මණ්ඩලයේ මම කියනවා හාපුවේ 70%ට යන්න බෑ. ඒක 60%ට අඩු කරමු. ඒකක් කරගන්න බෑ. කියන්නේ ඕගොල්ලන් හිට පරම GM ලේම බොහොම පබ්ලික් හේවරකල කියනවා. එහෙම කියනකොට ඒ වගේ මිනිස්සුන්ම තියාගෙන ඉඳලා මේක වෙනසක් වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. දැන් ඔය අලුත් ක්‍රමයේ ඇටි දාලා තියෙන දාලා ඉන්න මිනිස්සු ඔක්කොම ඒගොල්ලොම තමයි. මොකද මහත්මයා කෙනෙක් හිටියලා මට ප්‍රශ්නයක් නෑ. ඒ වගේ අය නෙවෙයි ඉන්නේ. ඒකනේ වැඩේ තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දි ඔය ඒවා තාක්ෂණිකව කියන දේවල් ඔක්කොම ඇත්ත. හැබැයි ලෝකේ එතනින් නැවතිලා හිටියේ නෑ. දැන් ඕස්ට්‍රේලියාව ගත්තොත් එහෙම පර්ත් වල 100%කට වැඩිය රිනෝවබල්ස් දානවා. ඒගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඒගොල්ලන්ගේ තියෙන අපේ තියෙන නිරමයි. ඒගොල්ලන්ගේ තියෙන වේරියබිලිටි ඒවට විසඳුම හොයාගෙන යනවා. අනිත් ඒ දැන් උනත් කරන දේවල් ගැන අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම ඉස්සෙල්ලා නන්දන මහත්තයා කිව්වනේ 2700ක් අපිට ගන්න පුළුවන් කියලා තියුණානේ. ඒ වගේම කිව්ව කතාව ඇත්තක් තියෙනවා අපිට අර ලෝ වෝල්ටේජ් මීඩියම් වෝල්ටේජ් එකේ තමයි මේක අවශ්‍ය. අපිට ස්ටෝරේජ් අවශ්‍ය එතනයි. දැන් මොනවද කරන්න අපි ගිහිල්ලා මේ මෙගාවට් ලෙවල් එකේ මේවා 640ක් දාන්න හදනවා. ඒ සල්ලි ටික දාන්න ඕනේ ඉස්සෙල්ලා මෙතෙන්ටනේ. ඉතින් ඔය වගේ ඒ දැනුම විදුලි බල මණ්ඩලයේ තිබුණාට අපිට යම් කිසි දෙයක් දැනුමක් තියෙනවා. සාමාන්‍ය අර මේ කොමන් සෙන්ස් තියෙන මිනිහෙක් බල දැනුම දැලුවෙන් පස්සේ මේ කරන එක ගැන අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. අපිට ඒ ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ. අපි කියන දේ ගණන් ගන්නවත් නැහැ. අපි හැමදාම කියලා PUCSL ඔය බණක දේශනා කෙලියනවා. සතේකට වැඩක් නැහැ. බීරෙලින්ද විනා ගායනවා කියනවා. එහෙමත් තියෙද්දි ඉතින් අනිත් එක කිව්වත් මේ amendment එක කියන්නේ මහජන මොකද කියන්නේ අදහස කිව්වට මම ඒක කොහෙත් විශ්වාස කරන්නේ නැහැ සතේකටවත්. ආණ්ඩුවේ ආසන 159 තියෙනවා කියන්නේ ඒක මහජන මතේ නෙවෙයි. ඒකට සම්පූර්ණ විරුද්ධ ක්‍රමයකට තමයි යන්නේ. අර හරි පාරේ යන එක සම්පූර්ණයෙන්ම બ્લોක් කරපු එක තමයි වුනේ. ඒක දැන් අපිට මොනවා වේද කියලා දන්නේ නැහැ දැන්. ඒකත් අර කිව්වේදී කවදා හරි දවසක අපි ආපහු ඩීබනල් කරනවා කියලා. ඒක ඉතින් කෙරෙයිද නැද්ද කියන එක ඒ අතරවාරයේදී මොකද වෙන්නේ? දැන් මේ සැරේ ඔය ටැරිෆ් එක ඉන්ක්‍රීස් කරන්න කියලා දෙන තවත් තෙල් වැඩිපුර පාවිච්චි කරන්න කියලා. දැන් තියෙන ඒකට වැඩිය තව වැඩිපුර 600 ගාණක් තියෙච්ච එක 500 ගාණක් කරන්න කියලා. එහෙම කළා තියෙන නෑ අපිට සල්ලි දීපාලා කියලා. ඒ වගේ ක්‍රමයකට අපිට කවදාවත් එකක වෙන්න බෑ. අපි කියන්නේ අපිට ඔය ප්‍රශ්න විසඳන්න මත කියන සම්පූර්ණ නැත්ත. රිනියුබල්ස් මෙතෙක් කරන එක much more difficult. අර වගේ කන්වෙන්ෂනල් ප්ලාන්ට් එකක්. හැබැයි ඒක තමයි ඉදිරිය. දැන් මේවා තියෙන්නේ අත් වශයෙන් කියනවා නම් අපි මේ පරිසරක ප්‍රශ්නේ හින්දා නෙවෙයි. මේක සම්පූර්ණම ආර්ථික ප්‍රශ්නයක් අපිට. අපි බිලියන 5000ක් වියදම් කරනවා තෙල් ආනයනය කරා. ඔය රාජ්‍ය කිව්වට අපිට මෙච්චර මේ ඕනේ කියලා ඉස්සර කරලා තියෙන්නේ ඒක නවත්ත ගන්න එක. වෙන ආදායම් ලබා ගන්න එක. ඒකාන්ත පහසුම ක්‍රමය තමයි විදුලි බලය. විදුලි බලයේ අපි තෙල් පාවිච්චි විතරක් නැහැත් නොච්චල ගියාවේ. අපිට අවුරුද්දකට බිලියන 113ක් සේව් කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් අපිට. ඒක කරන්න පුළුවන් ආයෝජන ඔය කියන බිලියන මේ ගණන් ඕන වෙන්නේ බොහොම සුළු වෙනසකින් තමයි කරන්න පුළුවන්. අර
2700 කියන එක සමහරට 3500ක් විතර වගේ කරගත්තොත් එහෙම අපි එතනට යනවා. මොකද මෙගාවට 3900ක් විතර තමයි තෙල් වලින් යන්නේ. ඒක මෙයා කරන්න පුළුවන්. මම ගණන් කරලා හදලා පෙන්නලා තියෙනවා. කාටද කියන්නේ? ඒකයි වැඩේ තියෙන්නේ. ඉතින් නොයල් මහත්තයා වගේ තව කීප දෙනෙක්වත් හිටියනම් අපිට මොනවද කරගන්න තිබුණා. හැබැයි එහෙම නෙවෙයි තියෙන්නේ. අර කියපු මානසිකත්වයේ තියෙන තාක්කල් අපිට වෙනසක් වෙයි කියලා ඉස්සෙල්ලා කරා. ඉතාම බොහොම ස්තුතියි අත් වශයෙන් ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ඒ සාකච්ඡාවට ඔබතුමා ලබා දුන්නා. මම කැමතියි ඉතින් අපි මේ වගේ ප්‍රශ්නයක් අහන්න. ඒ කියන්නේ දැන් ඔබතුමා කියවා රිෆෝම් එකට ඇත්තටම වැඩි දෙනෙක් කැමති. සහය වගේම ඔබතුමාගේ සංවිධානයක ඔක්කොම වගේ කැමති. ඔක්කොම අපිට කැමති. කියන්නේ නැහැ. ඔව්. ඒක කලින් පනත කියන්නේ මුල් පනතට සහය දුන්නා. මේ පනත දැන් අලුත් නව රජයේ ප්‍රතිපත්තිය අනුව සංශෝධනය වෙනස් වෙලා තියෙනවා. නමුත් ඒකත් ඉස්සරහට ඒකටත් සහය දෙනවා. පනතේ අරුලක් නෙවෙයි කියන්නේ. එතකොට මේ දැන් එළියෙන් බලනකොට පේන්නේ අපි සාමාන්‍යයෙන් නිවුස් බැලුවාම එහෙම පේන්නේ. විවිධ යුනියන් මේකට විරුද්ධයි කියන අදහසක් එනවානේ. එතකොට දැන් එක්තරා විදිහක අපි බලුවොත් ෆියර්ස් මොනවද තියෙන්නේ? ඒ කියන්නේ දැන් මේ රිෆෝම් ප්‍රොසෙස් එක දැන් ඔබතුමා කිව්වා අදහස තමයි පැහැදිලි. නමුත් ඇතුලේ ඒ කියන්නේ කමියුනිකේෂන් ප්‍රශ්නයක් නම් තියෙනවා. කමියුනිකේෂන් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මම කැමති ටිකක් ඔබතුමාගෙන් අහන්න මොකද්ද මෙතන ගැටලුව? ඉස්සලා මේ කියපු දෙයට කියන්න. දැන් ඇත්තටම දැන් මේ ප්‍රශ්නත් එක්ක අපිට ඉන්වෙස්ට්මන්ට් නැතුවත් සෑහෙන දෙයක් කරන් තියෙනවා අපි. අපි ඇත්තටම සමහර දවස්වල 80%ට රිනියුබල් දුවලා තිනවා. වහින දවස්වල දන්නවනේ. අපේ ජෙන්සෙට් එක බැලුවොත් 70 2030 නේ දිනයක් ගත්තොත් 84 වගේ දුවලා තියෙනවා. ඒ කියන්නේ 15යි තියෙන්නේ. මේ කියන එක හරිය ඇග්‍රී. ඔය ඇත්තටම මම ළඟ තියෙනවා ඒවා ටික අපිට ෂෙයා කරන්න වෙලාවක් නැහැ. ඒ තෙල් වල යන වියදම් සහ රිනියුබල් වල ආපි මම පෙන්නලා තියෙනවා. මම ළඟ තියෙනවා තනි කොලයක්. මම මුළු CB එකම වාක්‍යවන්නේ අපිට accounts බෑ කියලා. ඒ හින්දා පොඩ්ඩක් පෙන්නන්න මට accounts බෑ. ඒ හින්දා බැරි එක හදපු කොලයක් තියෙනවා 2025 එක මම පෙන්නන්නම් වෙලා නැති හින්දා 24 පෙන්නන්නම් ෆුල් අවුරුද්දම මේකේ තියෙනවා. CB ගේ performance මට පුළුවන් ද දන්නේ නැහැ මේ මුළු අවුරුද්දම එක කොලෙට අරන් තිනවා A4 sheet එකට. ඔව්. ඕක තමයි ඉතින්. ඔව් මාව දාපු කියන්නේ බෑ මම. ෂොට් ගන්නවා මුළු performance වාට ඕන දෙයක් ඕකෙන් බලත හැකි. ඒකට financial performance ඕන දෙයක් මට accounts බෑ sorry. මේ පොඩ්ඩක් කර campus එකේ ඉගෙනගෙන තිනවා. මේ ඕකේ තියෙනවා everything. වාට ඕන දෙයක් summary එකෙන් ගත හැකි. මම සාමාන්‍යයෙන් single page කෙනෙක්. මම දෙන්නේ මගේ points single page එකකින්. ඕකේ තියෙනවා. ඕක වාට ඕන ගන්න පුළුවන්. thank you. ඕකේ තියෙනවා ඇත්ත කතාව. හරි. ඒතකොට රිනියුබල් වැඩි වෙනකොට තෙල් බිල අඩු වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒතකොට අපි ඒක හරි. එතකොට දැන් එතුමා කිව්ව කතාවේදී ඒ ටික ඇත්ත. නමුත් අර දැන් ගොඩක් ඒවට ඉන්වෙස්ට් කරන්න ඕනේ. දැන් තව රිනියුබල් වල තව කියන මේකත් මදි කියනවා. මෙන්න මේ අලුත්ම හෙට මම ලොන්ච් කරනවා මේක බ්‍රූනෝ. බැටරි වලට රුපියල් 45,000ක් දෙනවා. හා මම දවගොල්ලෝ කැමති වෙයිද කියලා. මේ කස්ටමර් කැමති වෙයිද දන්නේ නැහැ බැටරි නැති. එතකොට මේ හතර. ඔව්. කස්ටමර්ස්ලා කියනවා 45 මදි කියලාත් කියනවා අපි බලමු. ආණ්ඩුවට ඇත්තට කිව්වොත් හරිය ඩියුටි එක අඩු නෑ ඒව කරන්න බෑ IMF කලින් තිබ්බනේ කලින් සෝන පැනවල මමම ඉන්නකොට අතරම ලිව්වහම ට්‍රෙෂරින් ඔක්කොම අයින් කරන්න සර් දන්නවද සියල්ලම අයින් කරා ඊට පස්සේ මේ අපි නෑ අපි ඉතින් හොම්බෙන් ගියානේ අර බංකොලොත් වෙලා යන්නේ නම නැති වුණාට පස්සේ එහෙම ඒව කරන්න බෑ එතකොට ඒ ඔක්කොම ටැක්ස් ටික ඕනෙනවා එතකොට දැන් සෝලර් පැනල් වලට හැම එකනම ෆුල් ඩියුටි වදිනවා ඒක නම් ඒක ඉතින් ඒක කරන්න ඕනේ මොකද අපි රිෆෝම් යනකොට ෂේම ඉකොනොමික් රිෆෝම්ස් වලදී ඒ වේදනාව දරා ගන්න ඕනේ අපි ඉඳගත්තනේ හැමෝම අපි මේකේ නැවතිලා අපිට ඊටාම දුක හිතුණා මම එකපාරක් බොහොම ආවේග ජනක මීඩියා එකකුත් කරේ එකයි මේ රටේ නැවතිලා මොකද මේ ඉගෙන ගන්නකොට මට හිතන්නේ මෙතුමාගේ සල්ලි මට හම්බෙලා ඇති ෆ්‍රී এডুকেෂන් ගන්න. මොකද අපි දැන් ළමයිට උගන්වනකොට දෙනවා කොච්චර වියදම් යනවද ළමයිට උගන්වන්න කියලා. අපි මොරටුවේ කැම්පස් එක ඉගෙන ගනිද්දි මගේ ටෝටල් කොස්ට් එක ඕගොල්ලෝ බෙයා කරන්නේ. මම හිතන්නේ තාත්තලා වගේ අය. හරිද? එතකොට ඒක තමයි හිටියේ. නැත්තම් හරි ලේසි දැන් ඔය කී දෙනෙක්ද දැන් මේ ක්‍රයිසිස් ආව ගම 600ක් දොකද ගියා. ඉන්නෙම টপ තැන් වල ඉන්නේ කියලා ඕසයි මේක. මේ ව්‍යාපෘතිය නම් හොඳ එකක් වෙයි නේ. හොඳ එකක් වෙන්නේ. ඕක මදි කියලා තමයි කියන්නේ. ඇද්ද? යුනිට් කොස්ට් එකේ ඉඳලා. නෑ යුනිට් කොස්ට් එකේ ඩියුටි එක. මේකේ ඩියුටි. බැටරි වලට 46% ඩියුටි එක. ඔව් ඒක ඉතින් ආණ්ඩුවෙන් කරන්න ඕනද? දැන් අපිට දෙන්න පුළුවන් ඔච්චරයි. දැන් අනිත් ප්‍රශ්නේ ඔක තමයි. ඒක පස්සේ තියෙන මේගොල්ලෝ බලන තමයි ඒක එක සංගයක් විතර සල්ලියක් විතරයි. ඔව්. එහෙම දාලා කරගත්තා නම් ඒක fully agree. True.
ඒක හරි. ඒක දිහා බලන්නේ නැහැ. ඒත් මෙතන මං හිතන්නේ මෙතන 146ක් ගහනවා නම් කොහොමද ආණ්ඩුවට අඩු කරන්න පුළුවන්? උපරිම වැට් එක විතරනේ ගහන්න පුළුවන්. පැල්ලෙස් ඒටියෝ. ඔව්. පැල්ලේ ඒව ටික කොහොමද අයින් කරන්න කියලා IMF කියලා තියෙනවා. ඒ තුනම එකතු කරලා 146. ආ. ඔව් හරි. එතකොට දැන් ඕක තමයි. දැන් ඒකට අපිට දැන් තියෙන බලන්න චැලෙන්ජස් එක අතකින් මෙතුමා කියනවා ටැරිෆ් එක අඩු කරහන් කියලා. රිනියුබල් වලට උපරිම ටැරිෆ් එක උදිලනවා. ඒක අමාරුයි නේ මැච් කරන්න තපරකින් සර්. it's very difficult. හැබැයි මගේ අර කොලේ දිනන රුපියල් 2කට තියෙනවා අපි කලින් හදපු හයිඩ්‍රෝ. විමල සුරේන්ද්‍ර කාලය 2 rupees. ඒ ටික හරි. ඒක තමයි රිනියුබල් වලට කැමති. එතකොට ඔය තෙල් ටික උනේ මේ අපිට නිසි කලට බලාගාර හදාගන්න හම්බුන්නේ නැහැ. අනික මේක කමර්ෂල් ඕගනයිස් විදියට ආණ්ඩුව අවුරුදු 9ක් අපිව ෆ්‍රීස් කළා ටැරිෆ් නොදී. මේකේ කන්ඩිෂන්ස් කොහොමද? තාම නැද්ද? කන්ඩිෂන් ටික වෙබ් එකේ තියෙනවා. තියෙනවා. කන්ඩිෂන් අප්ස් දුන්නා. හොරෙන් දාලා තිනවා. ඒක චුට්ටක් දාලා දෙන්න. කන්ඩිෂන් කියන්නේ ඉතින් ඉන්න අයට විතරයි දෙන්නේ. දැන් මේක අපිට කපනවානේ අපරාධනේ. ඔව්. මුලින්ම දෙන්නේ එක්සිස්ටිං අයට. අනාගත අයට පස්සේ දෙන්න පුළුවන්. අපි ඒකට යයි. ඒතර ඕක රුපියල් 45 ගන්න very high cost. කස්ටමර් හැටියට කැමතිද මේ ටැරිෆ් එක? that's the only issue. එතකොට අර අපි කිව්ව 7-8ට ගේන්න ඕක ටිකක් අපිට බාධාවක්. අපි ආණ්ඩුව කියන්නේ රුපියල් 24ට යනවා කියලානේ. ඩොලර් 7-8යි කියලානේ. මේක බච්චු බලන්නේ. අපි මේ ඉෂුස් නේ. මේ ප්‍රොමෝෂන් වලදී සාමාන්‍යයෙන් ආණ්ඩුව එහෙමයි. ආණ්ඩුව තමයි. ඒ කියන්නේ මේක තමයි ප්‍රොමෝට් කරන්නේ. මේක මොකක් හරි ෆික්ස් time 20 years. අනේ රැට තමයි දෙන ඔය ඉතින්. නෑ සරි 20 ඒක years මම හැදුවෙත් එහෙමයි. charge by day පොඩි. මේ මට මේ මොනවාද ඒවට කියන්නේ මේ මාකටිනුත් බෑ. ඒක මම මේක ඩිසයින් කරේ මම හැබැයි මේ කවුන්ට් ඉංජිනේර් තමයි පුළුවන්. charge by day shine by night කියලා තමයි හැදුවේ. හදලා පොඩි මේක දාලා මේක තමයි බෙස් කියන්නේ battery energy storage system කියලා යන්න කියලා අපි ඒක කරා. ඊට පස්සේ තව ළමයෙක්ගේ එකකුත් කරා. ඒක මම print එක ගෙනාවේ නෑ. මේ අපි සෝ දෙකම දෙනවා. හෙට ලොන්ච් කරනවද එහෙමද? නෑ අපි ලොන්ච් කියන්නේ ඉතින් ඔක්කොම අපි දින හිතුවක්කාරකම් මං GM මට කිව්වා කරන්න කියලා. සයිකල් ඉෂුවලා තියෙනවා. සයිකල් ඉෂුවලා තියෙන වැඩේ දුවන්නේ නැහැ. GM ට ආස හිතුණා. මේක පොඩක් දාමු අපි මේ මැරෙන්න ලං වෙන CB එක ඔය දෙයක් කරනවා කියලා පෙන්නන්න. ඉතින් අපි ඔක හෙට ලොන්ච් කරනවා මම පත්තර වලම කියලා මීඩියා වල දාන Facebook එකේ මෙයි. 45ක් දෙනවා. It's very difficult to manage. ඔකේ හොඳම CEO ආවත් මේක මැච් කරන්න බෑ. As customers you need රුපියල් 5ට ඉල්ලනවා. As investors you need 60 rupees. So we have to come to a compromise solution, right? අනික ඔබතුමා කිව්වා මේක අනිත් පැත්තේ කියන්නේ මේ එනර්ජි හදන අයගේ ඩිමාන්ඩ් එක කීයද? බැටරි 63ක් ඉල්ලන. 63. අර හේතුව හින්දා තමයි. දැන් ඒගොල්ලෝ ඉල්ලන්නේ 55ක් කියලා කතාවක් කියන්නේ. මගේ ධර්ම හැටියට කරන්න පුළුවන් අර ටැක්ටරෙන් ඩියුටි බෑ එක. මේ 46. ඔව් මම මේ එල්ල මේ කමන්නේ මේ මං ගොඩාක් අවුරුදු 5කට කලින් කරපු මගේ විෂන් එක මේ ඔය ක්‍රයිසිස් එක කාලේ කරපු මේක තමයි අපිට හරියන්නේ. හරිත අනාගතය කියලා බඳ පොඩි පොඩි දාලා මේකත් මේ හරිද? මේ තියෙන්නේ මේ මං ඒ කාලේම බැටරි ප්‍රොමෝට් කරා. මොකද ලයිටුත් නැතු කැපුණානේ මට. එතකොට අපි කරන්නේ ඉරෙන් අරගෙන මම ගෑසුත් නවත්තනවා. ඒක මං කරා ඇත්තටම. එතකොට ඉරෙන් charge කරලා හැබැයි මට බැටරියක් ඕනේ ගෑස් නවත්තන්න. මං උයන්නේ ඉරෙන්. එතකොට මේක දැන් හරිනේ දැන් මේ සිහිනේ සැබෑලානේ දැන් බැලුවත BYD. බැලුවත BYD නේ දැන්. ඕගොල්ලෝ හිතුවේ නැන්නේ හොමයි කියලා. හැමතැනම BYD. So එතකොට මේ self sustain home එකක් තමයි මගේ සිහිනය. මේ තියෙන්නේ වහලෙත් charge වෙනවා බැටරිය තියාගෙන. එතකොට රැට එතකොට CB එක ඕනේ නැහැ මට. මගේ බැටරිය තියෙනවානේ. එතකොට මං උයන්නෙත් මේ ගෑස් කොස්ට් එකක් මට අඩු කරත හැකියි. ඒ මට excess energy දෙනවා. දැන් අපි කපන්නේ එකනේ. ඊට පස්සේ කායක charge කරනවා. තව පොඩි එකක් දාන්න හිතන් හිටියා පොඩි බබාට එයාට මේ මොකද්ද ඉලෙක්ට්‍රික් බයික් එකක්. ඒකට ඒකත් කරදා. ඒකට බබත් ඒකෙන් යනවා. තාත්තා කාර් එක charge කරනවා. තෙල් ඕනේ නැති වෙනවා. ගෑමේ දෙකටම සොලියුෂන් එකක් තමයි මේ හදලා තියෙන්නේ. මේකත් වලට දෙනවා. හරි. ඕක තමයි සිහින. එතකොට නිදහස් අධ්‍යාපනයේ CB එකට ඇස්සුවා. ඒකනේ වැඩේ. ස්ට්‍රැටජික් සෙක්ටර් එකේ හෙඩ්. ඒකනේ ඔය දෙන්නේ ඉතින්. හරි. ඒතකොට ඕකත් බොහොම අමාරුවෙන් ඔය ඩිසයින් එකක් කරේ. මම ඉංජිනේර් එකකින්ද මට බෑ. මාකටිං and those things. මම හිතනවා ඒක ඇට්‍රැක්ටිව් කියලා ඔයගලන්ට. එතකොට ඕක තමයි සිහින. එතකොට එහිදී ගැටලු වෙනවා. අර මං කිව්වේ ප්‍රශ්න එනවා. එතකොට ව්‍යවසායකයෙක්ව කතා කරන්න වෙනවා, හම්බෙන්න වෙනවා, ඒගොල්ලන්ට සමන් දෙන්න වෙනවා. ඒ දුන සමන් දෙනකොට අර නින්දා කියන එක නෝ ඇති වෙන්න. නේ? දැන් මෙයත් එක මම කතා කරොත් මෙයා ඉන්න එපා මම රිනියුබල් කරනකොට එන මිනිහා මම කතා කරන්න එපා. කතා කරපු වෙලේ සිට නින්දා පරිභව තමයි. මේවට. ඇයිනේ? නින්දාම තමයි. ඇයි ඒ? රැෂනල් නෙමෙයි ඒකනේ. අම්මට සිරි. අර සෝලකාරයෙක් කතාව මොනවා හරි කරගන්න වෙන්නේ නැති. කාටද කියන්නේ? ඉතින් ඔහොම තමයි. ඉතින් ඒක තමයි අපි දියුණු වෙන්නේ නැති. අන්ඩර් ඩෙවලොප් ඒකයි. thinking.
මාර අප්සෙට්. හරි. ඕක කිව්වනේ අරකටත් මොකක්ද ඔයා ඇහුවේකට? ඒ කියන්නේ මෙතන දැන් මේ මිනිස්සු කැමති. ඔව් මේ ෆියර් එකක් මොනවද තියෙනවා ෆියර් එකක් නැහැ. කාටද මිනිස්සුන්ටද? ඔව් ඔව් පොඩි අය හිතන් ඉන්නවා රස්සාවට මොනවා වේද එහෙම එකක් තියෙනවා පොඩි අයගේ. ඉංජිනේර්ස්ලා නෑ දැන් ෂෝටේජ් නේ අපිට ඕනලා. we can fly away simply. ටෙක්නීෂියන් වලත් නන්දන්ටත් no issue. ඔව් එහෙනම් මගේ ඉන්ට්‍රස්ට් තියෙන්නේ දැන් කියන්නේ කමියුනිකේෂන් සහ එක්තරා විදියකින් අර ඉන්ටර්නල් කමියුනිකේෂන් වල එහෙම නැත්නම් අපි කිව්වොත් සාමාන්‍යයෙන් අපි පාටිසිපේටරි ඩිසිෂන් මේකින් කියන දෙයක් කතා කරනවා. ඔව්. එතන යම්කිසි අඩුවක් ඒ කියන්නේ රිෆෝම් එකට අපේ සේවකයෝ විරුද්ධ එක ගැන. ඔව් මෙහෙමයි දැන් ඒකේ ගැටලුවකුත් තියෙනවා. දැන් චාන්චන මහත්තයා රිෆෝම් කියනකොට අපි එකට හිටියන්නේ. එතකොට මේ දැන් පවත්නා රජයේ වෘත්තීය සමිතිය ඔක්කොම කරේ ඒකේ පනත ගිනි තියපු එක. මම මේ කාටවත් නැතුව කතා කරා. ඒතර එහිදී සේවකයන් මේක දින්නාම වැඩි ඡන්ද බරගානකින් අර එයාගේ අනුගාමිකයෝ රංජන් ජයලල්නේ ලොක්කා අපේ දන හිටියේ. එයාගේ සේවකයෝ හිටියන් රුපියල් 6000ක 7000කට දාක හිටියා එයාට. ඒගොල්ලන්ට ආව මනසට දැන් වැඩේ හරි කියලා. මේක විකුණන්නේ නැහැ කියලා. ඒකට සත්‍ය අපි දන්නවනේ IMF කන්ඩිෂන් දෙනවා. ඒකට අනුර දිසානාගේ ජනාධිපතිතුමා හොඳ රිෆෝමිස්ට් කෙනෙක්. එයාට මේක අරන් යන්න ඕන. එතකොට අර අතන තියෙන ඒක තමයි ඊට පස්සේ ටිකෙන් ටික අපි පැහැදිලි කරලා දුන්නට පස්සේ ඒක තේරෙනවා. ඉතින් ඒ වගේ ලොකු හෝප් එකක් නේ. දැන් මම අවංකව කියන්නේ. එතකොට අර පල්ලෙහායේ එච්චර නැහැනේ. පල්ලෙහාගේ කැපැසිටි පොඩි. අපේ කැපැසිටි ලොකුනේ. ඒ කියන්නේ අධ්‍යාපනයෙන් එක දෙන්නේ පොඩි කෝප්ප සහ ලොකු කෝප්ප. අපිට ගොඩක් දේවල් පේනවා. එයාට පේන්නේ ඒ කෑල්ල විතරයි. ඒගොල්ලෝ බලන්නේ මගේ OT එක අවුල්යයිද. ඔය වගේ පොඩි ජීවල් OT බැලුවා මේ 0.01. නමුත් එයාට ඒක ලොකුයි. මොකද අපේ අය ලෝන් ගහලා තියෙන්නේ නැති වෙන්න. OT නැත්තම් මාසෙ දිවා ගන්න බෑ. අත්ත කතාව කියන්න එපා. අපේ මිනිස්සු එහෙමයි. ලෝන් ගහලා තියෙනවා අනිවාර්යයෙන්ම සැටර්ඩේ 4 කරගෙන OT ටිකක් දැම්මට පස්සේ තමයි මාසෙ දුවා ගන්න පුළුවන්. අර ඔක්කොම ලෝන්. ඒතර ඔය වගේ එකට බය. OT කපයිද? ඔය වගේම නෙන්නේ සාමාන්‍ය. ඒතර ඒ හින්දා නමුත් දැන් මේ ෆියර් එක අයින් කරලා තියෙනවා අපි කතා කරලා. ඒගොල්ලන් තියෙන දැන් ඇත්තටම වෙන ඉෂුස් ටිකක් ඔය සාමාන්‍යයෙන් බේසික් චැලෙන්ජ් වල. ඔය ටික තමයි අද සාමාන්‍යයෙන් මම නැවතත් ඉතින් වර්කීමින් කියනවා ඉන්ටර්නල් කස්ටමර්ස්ලා අපේ එම්ප්ලොයිස්ලා රිෆෝම් වලට කැමති. ඒගොල්ලෝ කියන ඕනම කතාවක් පටන් ගන්න එතන ඉන්නේ. ඔව්. හරි නේද? අදට සමුගම් බොහොම ස්තුතියි ඔබතුමාට. Thank you.